ශෘංගාරෙ මට කියන ගංදෑලෙ පාවෙනවා පොඩ්කාස්ට් එකේ නේච් එක ගත්තම පොඩ්ඩක් ක්ලාසික් පොඩි ගානක් ආසාව තිබුණේ පර්ෆෝම කෙනෙක් කරලා ස්ටේජ් එකේ සිං කරන්න. තියෙනවා මම ওই පාරේ ඇවිදගෙන යනකොට සමහර වාහනවල මගේ සින්දුව දාගෙන යනවා මම දැකලා තියෙනවා. ඉතින් මේ කවුරුතර රූපේ දන්නේ නැති නිසා ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. ඉතින් මේ කියන මනුස්සයා එයාලට එහා පැත්තෙන් ඇවිදගෙන යනවා වගේ. නොනැති බවයක ආයාචනා නුඹේ නුවන් දිහා කවදාරි මම මගේම කියලා මේ යම් කිසි මුදලක් උපයාගත්තට පස්සේ තමයි මම මියුසික් වීඩියෝස් වලට ඉන්වෙස්ට් කරලා ඒ ටික කරනවා කියන තැනට ආවේ. පහවදා වීඩියෝ YouTube එකටත් ඔක්කොම වීඩියෝ එක දාලා ඉතින් පහවදා යනකෝ සින්දුව මගේ පළවෙනි සින්දුව ට්‍රෙන්ඩින් වෙනවා. අපි ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්නේ නැහැ බේසිකලි. ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරා නම් රතුකම් මුල්හිනහි කියන නුඹලං වී මට ඉනි කරන හිත අස්සෙන් නුඹගේ මොසිප ගන්නා ඇයි ඔයාලා මේ ජනතාව අතරට නොයන්නේ? කන්නේ හදනවනේ අපි. මම පළවෙනි වීඩියෝ එක දානකොට මට ගෙදරින් ආපු රියැක්ෂන් එක නෙමෙයි මගේ පළවෙනි වීඩියෝ එකට පළවෙනි මිලියන් එක එනකොට ආව රියැක්ෂන් එක. ඒත් තියෙනවා සුපිරිම කතාවක්. අපි සින්දු හදන්නේ අපේ ආතල් එකටනේ. ඒ කියන්නේ අපි අපේ පැෂන් එකට හදන නිසා අපි අපේ එන්ජොයිමන්ට් එකට තමයි මියුසික් හදන්නේ. සත්තයි කාලේ නමුදුන පුරුදු පෙර ආලුයි නුඹ කිරා ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඇතුලේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක දිගටම තියාගෙන ඉන්න පුළුවන් විදිහට සින්දුවේ ලියමු කියලා. ඒ කියන්නේ අර්ථය ගමු කියලා. ආරිස් කෙනෙක් වුණාම දේවල් try out කරන්න ඕනේ. try out කරන දේ හැබැයි කොන්ෆිඩන්ට් එකක් ඇතුව try out කරන්න. කොලේකට සයින් කරලා ඉවරලා අපි දෙන්න විවාහ වුණා කියන තැනදී නෙමෙයි. හොඳම යාළුවෝ දෙන්න විදිහට ඉන්න පුළුවන් නම් කපල් එකක් විදිහට මම හිතන හොඳයි. සිල්ලගේ ඉඳලාට අපි දෙන්න මම ගොඩක් කැමති ගේම්ස් ගන්න. විශේෂ දේවල් ගොඩක් සිද්ධ වුණා අපේ ජීවිතේ මියුසික් පැත්තෙන්. ඉතින් ජීවිතේට වැලියු එකක් ඇඩ් කරලා ගොඩක් යන්න තමයි. දෙන්න ඕනේ අතින් අනිවාර්යයෙන්. ඒ නිසා Hello everyone, welcome back to the Chatters Junction episode number 3. ඉතින් ඔන්න අද එපිසෝඩ් එක හරිම ලස්සන එපිසෝඩ් එකක් වෙනවා කියලා මට පටන් ගද්දිම කියන්න පුළුවන්. ඒකට හේතුව අද පොඩ්කාස්ට් එකේ නේච් එක ගත්තම පොඩ්ඩක් ක්ලාසික් කාම් වයිබ් එකක් තියෙනවා. පර්සනලි මම කැමති විදිහ. මං හිතනවා මේ අහන අයටත් එහෙම වෙයි කියලා. දැන් එපිසෝඩ් එකක් ලස්සන වෙන්න නම් ලස්සන කැරක්ටර්ස් දෙකක් අපිත් එක්ක ඉන්න ඕනේ. ලස්සනයි කියලා මම මෙතනදී කියන්නේ හැම දෙයකින්ම. ඉතින් ඒ වගේ කැරක්ටර්ස් දෙකක් මේ වෙද්දි මගේ හා පැත්තේ වාඩි වෙලා ඉන්නවා. අපි වෙල්කම් කරමු නේද? වැඩි කතාවක් නැහැ. අපි බලමු කවුද අද ඇවිත් ඉන්නේ කියලා. ඉතින් අද ඉන්නේ මේ හදවත්වලට දැනෙනට ගීත ගායනා කරන දෙන්නෙක්. දයාන් හේවගේ සමගින් මහිරු සේනාරත්න. අයිබෝන්. ඇයි කනිෂ්කා මහිරු සේනාරත්න කියන එක අර එහෙම එක එල්ලේ කිව්වේ? නැත්තම් මහිරු ආරියරත්න කියන්න පුළුවන්. හරි ඉතින් මේ කනිෂ්ක කිව්වා වගේ අද ඉන්නේ හරිම ෂෝක් ආරිස්ලා දෙන්නෙක් කිව්වොත් හරි මං හිතන්නේ. මොකද ගොඩාක් අය කැමති විදිහේ songs ගොඩාක් නිර්මාණය කරපු ආරිස්ලා දෙන්නෙක්. දයන් අයත් එක්ක මහිරු අයියා අද ඇවිල්ලා ඉන්නවා අපේ පොඩ්කාස්ට් එකට. ඉතින් මේ ඒත් එක්කම මං අහන්නම් කොහොමද ලයිෆ් එක? අපි මහිරු අයියා මුලින්ම කියමු කොහොමද කියලා. මේ දවස්වල ලයිෆ් එක මේ දවස්වල නංගි මේ වැඩ වගේක් කරගෙන යනවා. අයියත් එක්කත් වැඩ වගේක් යනවා. මේ දවස් ටිකේ ඇත්තටම අපි දෙන්නගේ වැඩ කරනවට වඩා පොඩ්ඩක් අපි අවුට්සයිඩ් සර්කල් තමයි දැන් මේ දවස් ටික වැඩ යන්නේ. මොකද මේ අවුරුද්දේ සින්දු කීපයක් මාත් දැම්මා. එතකොට ඉස්සරහට තව එක සින්දුවක් තමයි රිලීස් කරන්න ඉන්නේ 2025 අවුරුද්ද ඇතුලේ. ඒකේ වැඩ කටයුතු කරලා වීඩියෝ එක පොඩ්ඩක් ඒ පැත්ත බලනවා. ඊට අමතරව අපි දෙන්නගේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒ එන්ඩ් එකේ සර්ප්‍රයිස් එකක් එන්න කිව්වොත් ඉතින් සර්ප්‍රයිස් එකක් නැති නිසා කියන්නේ ඔහු තමයි ඉතින් වැඩ ටික ස්ටුඩියෝ එකට යනවා උදේ වැඩ පටන් ගන්නවා ආය අවසර ඉතින් ඉවර කරනවා. ඕක තමයි ජීවිතේ වෙනස. දයන් අයියට කොහොමද එතකොට? ඔය වගේම තමයි මමත් ඉතින් වැඩ ගොඩක් කරපු සින්දු ටිකක් තියෙනවා. තාම රිලීස් කරගන්න බැරි වුණා. ඉතින් ඒ ටික රිලීස් කරගන්න දැන් ටයිම් ප්ලෑන් කරගෙන යනවා. අලුත් ප්‍රොජෙක්ට්ස් ටිකක් පටන් ගත්තා. ඒ ටිකේ වැඩ ටිකක් යනවා. විශේෂ වැඩ ටිකක් යනවා මේ අවුරුද්ද ඇතුලේ. ඊට පස්සේ ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා. ඊයේ එන්ඩ් එකත් හින්දා. ඔය එන්ඩ් එකත් එක්ක ඉතින් වැඩ ටික දැන් අර අවුරුද්ද පුරා දැන් අර ඉවර කරලා මේ අවුරුද්ද එළියට දා ගන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. දැන් පොඩ පැක් වෙලා තියෙන්නේ.
එට ඉතින් කොමරි බල එලිට දාන්න ඕනේ ඉතින් අර කලින්කිව වගේ ලයි කොන්සට් යක් සෙට්ටුනා ඉතින් ඒටිකත් පෆෝම් කරන ගමන් වැඩික් කරන යනවා ඉතින් කොහොමදයි එතකොට මේ වෙනකං ජීවිතය අපපු ගමන ගැන පහසු ගමනක්ද තිබ්බේ මොනවාද තිබ්බ බාධක දෙන්නම් බාධක මෙහෙමයි දැන් එහෙම කියනනම් පොඩ්කාස්ට් අපිට 3-4ක් කරන්න වෙනවා ඉතින් මේ මං කියන්නම් ගම ආපු කියන සරලව කියන්නම් මගේ ගමන් මග ආපු ගමන ඉතින් මං ඉපදුනේ කුරුණෑගල මෙයත් කුරුණෑගල ඉපදුනේ අපි දෙන්නගේ තියෙන සෑහෙන කොමන් සිද්ධි ටිකක් ඉතින් මම ඉපදුනේ කුරුණෑගල මං හැදුනේ වැඩනේ කුලියාපිටිය කියන ටවුන් එකේ ඉතින් මගේ අම්මයි තාත්තයි මගේ අම්මා හෙදියක් තාත්තා නාවික හමුදා නිලධාරියෙක් ඉතින් මං තමයි පවුලේ වැඩිමලා ඉතින් පුංචි කාලේ ඉඳන් මියුසික් වලට පට්ටම ආසාවක් තිබුණා පොඩි කාලේ ඉඳන් ආසාව තිබුණේ පර්ෆෝමර් කෙනෙක් කරලා ස්ටේජ් එකේ සිං කරන්න ඉතින් මම මූලික අධ්‍යාපනයට යනවා කුලේපිටිය සද්දම සුභාරති විද්‍යාලයට එතනින් පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මම එනවා කුලේපිටිය මධ්‍ය විද්‍යාලයට එතනදී තමයි මම සංගීතයේ විෂයක් විදියට ඉගෙන ගන්න පටන් ගන්නෙ ඊට පස්සේ 2014 දී මම විදේශගත වෙනවා පවුලත් එක්කම ඇමරිකාවට යනවා ගොඩක් අය දන්නවා ඒක ඉතින් ඇමරිකාවේ ගිහලා එහෙදි ඉන්න ගමන් සංගීතය ඉගෙන ගත්තා තා විෂයන් ගොඩක් ඉගෙන ගත්තා දේවල් ඉතින් ඒ ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන ගමන් සයිඩ් එකේ මියුසික් කරගෙන ගියා ඉතින් ඒත් එක්කම මගේ මියුසික් වලට ආස පිරිසක් මාත් එක්ක එකතු වුණා ඉතින් දැන් ෆුල් ටයිම් මියුසික් කරගෙන ලංකාවේ බේස් වෙලා ඉන්නවා ඉතින් මං හිතන්නේ මේ රියැලිටි ෂෝ එකකින් එන්න නැතුව තමන්ගෙම වැඩ ගොඩක් එක්ක එළියට එනවා කියන්නේ මෙතන ගොඩක් ලොකු බාධා ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔව් ඉතින් මේ මහිරු අයියත් එහෙමයි දයන් අයියත් එහෙමයි මහිරු අයියා මොකද හිතන්නේ ආපු ගමන ගැන? ඇත්තටම මහිරු අයියාගේම වැඩ වලින් තමයි අපි මහිරු අයියා වඳුනගන්නේ. අපි යාගේ ගමනත් අහමුනේ ඔව් ඒක තමයි මං අහන්නේ. මෙහෙමයි මගේ පැත්තෙන් කිව්වොත් නම් අපේ ඉස්කෝලේදී මුලින්ම ඉස්කෝලේ මේ ඔකෙස්ට්‍රා එකටම තමයි මම යන්නේ මුලින්ම. ගිහිල්ලා මුලින්ම නම් සිං කරන්න යන්නේ මුකුත් ප්ලේ කරන්න කියලා නෙමෙයි. සිං කරන්න ගිහිල්ලා ඊට පස්සේ ටික දවසක් ඉන්නකොට මේ ඔය මෙහෙන් මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට තට්ටු දාලා පටන් ගන්නකොට අපි අසංක කියලා සර් කෙනෙක් හිටියා ඉස්කෝලේ ඉතින් සර් කියන මේ වයලින් එක අපෙන් ස්ටාර්ට් කරමු කියලා වයලින් එක ටික කාලයක් ගහනවා. කාලය ඉවරලා ඒකෙන් ඉස්කෝලේ මේන් වයලිනිස්ලා 4 දෙනා අතරම ප්ලේ කරනවා මම. ඊට පස්සේ කොහොම හරි මට අර වයලින් එක සර් ගහන්න කිව්ව ඉඳ ගැහුවා ආරෙන්න මම නිකන් ලොකු ආසාවක් තිබුණේ නෑ වයලින් එකට. ඊට පස්සේ කොහොම හරි ටික දවසක් යනකොට පියානෝකින් පාඩි වෙනවා. ඒක මට ගොඩාක්ම කැමති ඉන්ස්ට්‍රුමන්ට් එක වෙනවා. මින් සරේ වයලින් එක පොඩ්ඩක් පැතින් තියලා පියානෝ එකත් එක්ක ඉස්සරහට ගිහිල්ලා අන්තිමේදී පියානෝ එක්සෑම්ස් එක කරලා මියුසික් පැත්තට කියලා ඔකෙස්ට්‍රා එකේම අපේ ඒ කියන්නේ මේන් ඔකෙස්ට්‍රා එක ඇතුලේ අපි මෙහෙයවීමේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඔතනින් පස්සේ තමයි පොඩ්ඩක් අර සිංගින් කියන එක චුට්ටක් පැත්තක තියලා ප්ලේයින් වලට එන්නේ. ආවට පස්සේ එන ක්වෙස්චන් එක තමයි ඊට පස්සේ මේ ගහන සද්දික රෙකෝඩ් කරන්නේ කොහොමද? අපිට ආය පාරක් අහන්න නැත්නම් අපේ රිහර්සල් එකක් හරි කමක් නැහැ නිකන් රෙකෝඩ් කරලා තිබ්බොත් හොඳයිනේ කියලා පොඩි සවුන්ඩ් කාඩ් එකක් අරගෙන USB mic එකක් අරගෙන ওই විදියට පටන් ගත්තා. පටන් අරගෙන ඉතින් මේ අපච්චිව මතක් කරනවා මොකද අපච්චි තමයි මුලින්ම කීබෝඩ් එක අරන් දුන්නේ ලොකුම. ඒක නැත්තම් මේ මුකුත්ම නෑ අත්‍තරම අන්තිමේදී යාම තමයි කියන්නේ ඕකෙන් දැන් ඔයාලට වැඩක් නෑනේ. ඕක විකුණලා එන රෙකෝඩින් වලට ඕන බඩු ටික ගන්න කියලා. ඊට පස්සේ ඒක කැමැත්ත අරගෙන හිමින්සරේ අවශ්‍යම කරන ටික ගන්න. රෙකෝඩින් පුරුදු වෙන්නත් මාර වාගේ විදියට මගේ මේව තමයි මම කවර්ස් රෙකෝඩ් කරා ඊට පස්සේ දන්න සින්දු ටික ඒ විදියටම හදන්න බලනවා. කියන්නේ මොකක් හරි තව ආටිස්ලාගේ සින්දු අරගෙන රීක්‍රියේට් කරන්න බලන ඒ විදිහටම ඕම කරලා ඉතින් ටික යම් කිසි කාලයක් යනකොට මෙයාව හම්බ වෙනවා. ඊට පස්සේ අපි දෙන්න වැඩක් කරනවා. ඔහොම දන්න කට්ටියත් එක්ක ඉස්සලා වැඩ ටික කරනවා. ඔය අනාතර තමයි ඉතින් කට්ටිය කතා කරන්නේ අපිට සින්දුවක් තියනවා කරගන්න පුළුවන්. එතකොට මේ දැන් ගෙවල් වලින් මේ ෆුල් සපෝට් එක තිබිලා දිනවා වැඩිට. මට ෆුල් සපෝට් එක හම්බුනේ නෑ බරු කියන්න ඕනේ නෑනේ. එහෙම කාටවත් අපිට හම්බෙන්නේ නෑ මල්ලි අත්තම කතාව. මොකද මියුසික් කියන ඒ ටොපික් එකට අපේ අම්මාලාගේ අප්පච්චිලාගේ ඔළුවේ හැදුන විදිහක් තියෙනවා. ඒ කියන්නේ අර තාමත් මං හිතන්නේ සමහර තැන්වල තියෙන ප්‍රොෆෙෂන් එකක් කරගන්න පුළුවන්. කැමති නෑ. අපි අර අපේ කලින් ජෙනරේෂන් වල හිටපු ආටිස්ලා සමහරු ඇල්කොහොල් වලට ඇබ්බැහි වුණා, සමහරු ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වුණා, සමහර අයට අර ඉන්න ගයක් නැහැ. කියන්නේ ඒගොල්ලන්ගේ බෑඩ් ෆයිනෑන්ෂල් ඩිසිෂන් හින්දා ඒගොල්ලොන්ට වෙච්ච දේවල් නිසා අපේ දෙමව්පියන් අතර ඉමේජ් එකක් හැදුනා. ආර්ට් ඉන්ඩස්ට්‍රි එක මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ගියොත් ඔයා මිනිස්සෙක් නාස්ති වෙනවා වගේ එහෙම බෑඩ් ඉමේජ් එකක්. අයියගේ වගේම සමහර කට්ටිය ඉන්නවා මාර ටැලන්ටඩ් ඔය කිසිම දෙයකට මොකක්වත්ම ඇඩික්ෂන් එකක් ඇවිල්ලා නැහැ. හැබැයි යාලා හරියට
එයාලට money management, ඒක වෙලා නැහැ. සමහරලාට ඉන්ඩස්ට්‍රි එකකින් යාට රිටර්න් හම්බෙලත් නැහැ. ඉන් ඔව් අපේ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් ඔය ගොඩාක් කාරණා ඒවට කාලීන දෙවලුත් අපි දැක්කා. ඔව් සිස්ටමික් ඉෂුවුත් මේ තියෙනවා. මොකද සමහර වෙලාවට කරන දෙයට හොඳ ඇගීමක් නැති වුණාම ගෙදර කට්ටිය හිතන්නේ ඔයා වැඩ කරනවා අරහෙ කරනවා මේක කරනවා උනාට ඔයාට හරියට ආදායමක් නැහැ නේද කියන ප්‍රශ්නෙත් අපේ ගෙදර නම් ওই ප්‍රශ්නේ තිබුණේ. කියන්නේ ඕක කරලා ඔයාට පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද? ওই ප්‍රශ්නේ තමයි මුලින්ම ආවේ. මේ කතාව ඇත්තටම අපි අදටත් දකින දෙයක්. දැන් කැම්පස් එකේ ඩිග්‍රී එකක් කරද්දී උනත් බලන්න සාමාන්‍යයෙන් ළමයි ඊස්තටික් සබ්ජෙක්ට් එකක් තෝරගන්න හරි අඩුයි. ඒක තමයි මං හිතන්නේ එතන තියෙන්නේ. හැබැයි කොහොමනත් මං හිතනවා අර අපිට පවුලෙන් ඇහෙන සද්ද ටික හරි අපිට බලපානවා ඇති ඉස්සරහට යන්න. මං අයියාගේ මේ ධ්‍යාන අයියාගේ දැනගත්ත දෙයක් තමයි අයියා චූටි කාලේ ඉඳලා මේ සින්දු අහලා තියනවා නේද? ඔව් ඒ කියන්නේ මේ ඒක හරි ලස්සන කතාවක් තමයි මට අර මේ දැන් මට ඊයේ කියන්නේ දැන් ඉතින් අපි යන්නේ කවද්ද මේක දන්නේ නැහැ. ඔව් ඉතින් මේ කොහොම හරි මගේ පසුගිය දවසක තිබුණා සංගීත ප්‍රසංගයක්. ඉතින් මට අවස්ථාව හම්බුණා එකම වේදිකාවේ ගායනා කරන්න අපේ හර්ෂණ අයත් එක්ක හර්ෂණ දිසානායි. ඉතින් පුංචි කාලේ තනිකර ඉතින් හර්ෂණ අයියාගේ සින්දු තමයි අපිව මල්ලිත් මාත් එක්ක එකතු වෙයි. ඉතින් හර්ෂණ අයියාගේ සින්දු තමයි අපිව හැදුවේ තනිකර. එයාගේ කැසට් පීස් වල තිබ්බ සින්දු ටික තමයි අපි තරඟ වලට කියන්නේ, ඉස්කෝලේ විවිධ ප්‍රසංග වලට කියන්නේ, සාහිත්‍ය සමිති වලට හැම දෙයකටම පාවිච්චි කරේ සින්දු. ඉතින් ඒ වගේ අර පුංචි කාලේ ඉඳන් සින්දු ඇහුවා, සින්දු කිව්වා අපි පාසලේ, දහම් පාසලේ එහෙම නැත්නම් එළියේ තියෙන කලායතන වල ඒ වගේ වැඩ ගොඩක් ඒවට සම්බන්ධ වෙලා ඉතින් කලා කටයුතු වල යෙදුණා. හැබැයි අපේ අම්මලා අර කලින් කිව්වා වගේ ඒගොල්ලන්ට ඕන උනේ අපි අර සංගීතය හොබි එකක් විදිහට කරගෙන යයි කියලා. ඒගොල්ලෝ කිසිම වෙලාවක මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි සංගීත කැරියර් එකක් විදිහට තෝරගනී කියලා. ඉතින් අපේ අම්මා නර්සින් කරේ, තාත්තා නේවි, තාත්තා ඉංජිනේර කෙනෙක්. ඉතින් ඒගොල්ලෝ තාත්තා මාව පුෂ් කරේ ඒ පැත්තෙන්, අම්මා පුෂ් කරා මෙඩිසින් පැත්තෙන්. ඉතින් ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ දන්න ලෝකේ උඩම තැන් වලට යවන්න තමයි ඒගොල්ලන්ට වැරද්දක් කියන්න බෑ ඒක. කොහොමද ඒගොල්ලෝ දන්න ඒගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳම දේ තමයි ඒගොල්ලෝ දෙන්න උත්සාහ කරේ. හැබැයි පස්සේ කාලෙක ඉතින් අපිට අපේ නම්බර්ස් වැඩි වෙද්දී අපිට මියුසික් වලින් අපිට රෙවෙනියු එකක් ජෙනරේට් වෙනකොට අපිට එන නම්බර්ස් ඒගොල්ලෝ දකින්නකොට පළවෙනි මිලියන් එක යනකොට ඒ කියන්නේ මම පළවෙනි වීඩියෝ එක දානකොට මට ගෙදරින් ආපු රියැක්ෂන් එක නෙමෙයි මගේ පළවෙනි වීඩියෝ එකට පළවෙනි මිලියන් එක යනකොට ආව රියැක්ෂන් එක. ඊට පස්සේ මිලියන 10 වෙනකොට මේ 20 වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා 10 ලක්ෂ වෙනකොට ඉතින් එහෙම වෙනකොට ඒගොල්ලන්ට තේරුණා අපි මෙයාලා යම්කිසි දෙයක් කරනවා කියලා. අපිට ඒක ඔප්පු කරගන්න පුළුවන් වෙච්ච එක මේ ඔව් කරලා පෙන්නනකම් ඔය ඔව් කරලා පෙන්නනකම් තියෙනවා පොඩි එකක්. ඉතින් ඒක ඕන දෙයක් එහෙම තියෙනවා මියුසික් වල ගොඩක් වැඩි. ඔව් අපි බලන් ඉන්න කට්ටියටත් කියන්න ඕනේ. කියන්නේ තමන්ගේ දරුවා කලාවට යන්න ප්‍රියයි නම් ඒ අවස්ථාව හදලා දෙන්න ඕනේ. ඒ අවශ්‍ය මාර්ගය හදලා දෙන්න ඕනේ. නෙමෙයි. කියන්නේ දැන් අපි හැම මිනිස්සෙක්ම තමන් ජීවත් වෙන්න කියන්නේ කොට අපි ආස දෙයක් තියෙනවා. අපිට පැෂන් එක කියලා එකක් තියෙනවානේ. දැන් අපේ ලංකාවේ තියෙන පොලිටිකල් සිස්ටම් එක එහෙම නැත්නම් ඉකොනොමික් සිස්ටම් එක මේ දේවල් එක්ක සමහර පැෂන් වලට ලොකු ඔපචුනිටිස් අඩු තියෙන අවස්ථා අඩුයි. දැන් සමහරව ෆොටෝග්‍රැෆි වලට ආස වෙන්න පුළුවන්. සමහරව පේන්ටින්ග්ස් වලට ආස වෙන්න පුළුවන්. සමහර සින්දු කියන නැටුම් නටන එක එක ඒවා තියෙනවා. ආර්ට් මම කතා කරේ ආර්ට් පැත්තේ මොකද අපි ඉන්නේ ආර්ට් පැත්තේ නිසා. ඊට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. ඔය මේ නීතිය ඉගෙන ගන්න සමහරව ක්‍රිමිනොලොජි වලට ආසයි, සමහරව ලෝ එකට ආසයි, සමහරව ඩොක්ටර්ස්ලා වෙන්නත් ආස පැෂන් එක දිනා ඉන්නවනේ. ඉතින් තමන් පැෂනෙට් දේ ඉස්සරහට කරගෙන ගියොත් ඒගොල්ලෝ ඒක ආසාවෙන් කරනවා. සහ ඒගොල්ලෝ ඒකේ උඩට මේ වෙලන්ට යන්න ඒගොල්ලන්ට ඕන කරන පුෂ් එක නැචරලි හම්බ වෙනවා. නැත්නම් අපි මේකේ සල්ලි හම්බ වෙනවා වැඩි කියලා අපි ඒ පැත්තට සල්ලි නිසා හරි ඒ ලැබෙන සැලරි වල ලැබෙන බෙනිෆිට්ස් නිසා අපි යම් කිසි පාත්‍යක් තෝරගෙන ඒක කරනවා නම් කාලයක් යනකොට ඔයාලට එපා වෙලා ඔයාම වගේ ජීවිතේ රිග්‍රෙට් කරන තරකට එනවා. මම දන්නේ මට නම් එහෙමයි. මම දන්නේ අනිත් අය කොහොමද කියලා. ඉතින් කොහොමත් අපිට ඕනෙම දෙයක අපිට ඉන්ට්‍රස්ට් එකක් තියනවා නම් ඒක අපි දැනගන්නවා කොහොමද ඒක හැන්ඩල් කරගෙන ගානට අපිට ගැලපෙන විදිහට අපිට බෙනිෆිට්ස් ලැබෙන විදිහට කරන්න කියලා. ඒක ඉතින් ඕන දෙයකට අදාළයි. සහ මම හිතනවා ජෙනරේෂන්ස් වල තිබ්බ ගැප් එක සහ ටෙක්නොලොජි වල දියුණුව මේ හැමදේම එක්ක අද වෙද්දි කොහොමත් මියුසික් කියන එකට අපේ අම්මලා වුණා දැන් වෙනස් විදිහකට ඒක දිහා බලනවා. ඉස්සරට වඩා මම හිතන්නේ ඒක ඕන තැනක තියෙනවා. ඉතින් මේ ওই විදිහට තමයි ඒ කතා බහ යන්නේ. මේ ඒත් එක්කම කියන්න ඕනේ කනිෂ්ක දැන් අර සර්ප්‍රයිස් කතාවක් කියවනේ මේ දෙන්න සර්ප්‍රයිස් එකක් දෙනවා දැන් මම බය වුණා නෑ මම කොච්චර ඇහුවත් කියන්නේ නෑ මට හිතෙන්නේ කොහොමත් ධ්‍යාන් හේවගේ සහ මහිරු සේනාරත්න මේ කියන අයගෙන් සින්දුවක් කියන එකත් කට්ටියට සර්ප්‍රයිස් එකක් වගේ තමයි ඊළඟට එන සෝන් එක කොයි වගේද කියලා ඒක මම විඳිනවා මම ෆෑන් කෙනෙක් විදිහට ෆෑන් කෙනෙක්ගේ තැන ඉඳලා බලද්දි
මේ සින්දුවට පස්සේ කොයි වගේ සින්දුවක් එයිද මේ සින්දුව මේ තරම් ලස්සනයි නම් ඊළඟ සින්දුව කොහොම වෙයිද කියන එක මම හිතනවා. ඔයාටත් ඒක එහෙමද? මටත් ඒ. ඉතින් අර ඉතින් මං හිතන එතනම සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. ඒක ලේසියෙන් සිංගර් කෙනෙක්ට ආටිස්ට් කෙනෙක්ට කරන්න බෑ. සහ මම පෞද්ගලිකව දන්න විදිහට අයියලා දෙන්නගෙම මූණු මිනිස්සු අඳුනගත්තේ ළඟකදී. අන්න හරි මම ඒක අහන්න මිදිය මේ දැන් අපි ධ්‍යාන් අයියගේ මේ කටහඬ අඳුරන්නේ මීට අවුරුදු ගානකට විතර කලින් මහිරු අයගෙත් එහෙම. එතකොට දැන් ධ්‍යාන් හේවගේ මහිරු සේනාරත්න කියන පුද්ගලයෝ දෙන්නගේ රූපය අඳුර ගන්න අපි මෑතකදී. ඇයි මේ මිනිස්සු අතරට එන්න මෙච්චර පරක් වුණේ? ඇයි ඔයාලා මෙච්චර මේ ජනතාව අතරට නොයන්නේ? කන්න හදනවනේ අපි. නෑ එහෙම එකක් නෙමෙයි අතර මට නම් වෙච්ච ප්‍රධානම දේ තමයි මං හිටියේ ඇමරිකාවේ. මගේ යූත් කියන්නේ අවුරුදු දැන් 10ක් විතර මම හිටියේ ඇමරිකාවේ. ඉතින් මේ අවුරුදු තමයි මම මේ මාස 10ක් 11ක් ලංකාවේ හිටපු. ඒ කියන්නේ මම ඇමරිකාවෙන් යන්න කලින් හිටියට පස්සේ මෙච්චර කාලයක් ලංකාවේ කිව්ව පළවෙනි වතාව මේ. ඒ නිසා අනිත් හැම පාරම මම ආවොත් අවුරුදු උපරිම මාසයයි 2යි උපරිම මාස 3යි. ඉතින් ඒ කාලේ ඇතුළතදී අපිට අර අපේ මූණ එළියට දාගන්න ලැබෙන අවස්ථා එච්චර නැහැ. සමහර වෙලාවල් වලට දැන් මම ලංකාවට එනවා. ඇවිල්ලා සින්දුවක් රෙකෝඩ් කරගන්නවා. සමහරට මට ඒක රිලීස් කරන්න වෙනකොට මම ආපහු ඇමරිකාවට ගිහිල්ලා. ඒතර මට ඒකට මියුසික් වීඩියෝ එකක් කරගන්න විදියක් නැහැ. ඉතින් මම ආර්ට් වර්ක් එකක් එක්ක පොඩි ලිරික් වීඩියෝ එකක් දානවා. ඒ සින්දුව මැසිව් හිට් වෙනවා. මිනිස්සු හැමෝම හොයනවා කවුද මේ දයන්. හැබැයි මේ මනුස්සයා රටෙත් නැහැ එතකොට. ඉතින් ඒ ප්‍රශ්න නිසා ගොඩක් වෙලාවට මට මගේ මොන මිනිස්සුන් දැනගත්තේ නැහැ. නමුත් ඒකේ පොඩි සුන්දර පැතිකඩවල ටිකකුත් තියෙනවා මම එන්ජොයි කරන. ඒ කියන්නේ සමහර වෙලාවට මම මේ දැන් මම පොදු ප්‍රවාහනේ පාවිච්චි කරනවා ගොඩක් මොකද මට මෙහි ලයිසන් නැහැ. ඒ නිසා මම ගොඩක් වෙලාවට Uber එහෙම නැත්නම් මම බස් එකේ යනවා. මම ආසයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් පාවිච්චි කරන. ඉතින් ඒ වගේ යනකොට රේඩියෝ වල මගේ සින්දු ප්ලේ වෙනවා. හැබැයි ඉතින් බස් එක යන කවුරුත් දන්නේ නැහැ කියන මනුස්සයා බස් එකේ යනවා කියලා කවුද හිතන්නේත් නැහැ. ඉතින් ඒ වගේ අත්දැකීම් තියෙනවා. මම ওই පාරේ ඇවිදගෙන යනකොට සමහර වාහනවල මගේ සින්දුව දාගෙන යනවා මම දැකලා තියෙනවා. ඉතින් මේ කවුරුතර රූපේ දන්නේ නැති නිසා ඒගොල්ලොන්ට හිතා ගන්න බෑ. ඉතින් මේ කියන මනුස්සයා එයාලට හැපැත්තෙන් ඇවිදගෙන යනවා කියලා. ඉතින් ඒ වගේ සුන්දර අවස්ථා තියෙනවා. නමුත් ඉතින් අර හැබැයි ඒක හරි සුන්දරයි. මොකද මහිරු අයියා ජනතාව අතරට දැන් ආවේ නැද්ද? රට ගිය පින්ද ධානයට එක්ස්කියුස් එකක් අපිට දෙන්න පුළුවන්. හරිද? මටත් තියෙන හේතු. නෑ මේ මට නම් ප්‍රධාන හේතුව උනේ මම මුලින් එරල් සිවිර වෙච්ච ගමන් අතරම මේ අර ගෙදරින් කියපු දේවල් එක්කයි ඒක එයාලා ප්‍රෙෂර් කරා මොකක්වත් කියනා නෙමෙයි. ඒ වුණාට ඉතින් දෙමාපියෝ කැමතිනේ තමන්ගේ දරුවා හරි ස්ටේබල් රූට් එකක යනවට. එයාලගේ පැත්තෙන් ඒක ඉතින් සාධාරණ එයාලා දැකලා තියෙන දේවල් අනුව. ඔව්. ඉතින් එතකොට මම A levels වලට කරේ කොමර්ස්. එතකොට ඒ පැත්තෙන් මම IBSL ඔය ටික කරලා ඊට පස්සේ මින්සරේ මට අර ඉන්ටර්න්ෂිප් එකක් වගේ ඉන්න මම ලංකාවේ ප්‍රසිද්ධ බැංකු දෙකක වැඩ කරා. හරිද? එතකොට ඉන්නකොට තමයි මට තේරෙන්නේ මොකද්ද මම මේ කරන්නේ බැංකුවකට වෙලා මට මේක නෙමෙයිනේ මෙච්චර කියන්නේ මම මටම ඇගීමක් දීලා තියෙනවා. ඉතින් එතනදී මට ආහිතනවා මොකද්ද මම මේ බැංකුවක් ඇතුළට වෙලා මේ ෆයිල් කාමරයක් ඇතුළට වෙලා කරන්නේ කියන එක. ඊපස්සේ මම ගෙදරට කිව්වේ හරි කමක් නැහැ. මම මගේ ජීවිතේ යූටර්න් එකක් ගහන්න යන්නේ. ඔයාලා මොනවා කිව්වත් කෑන්දයක් නැහැ. ප්‍රශ්න හෙන්න තොගයක් මැද්දේ මම තෝරගන්න මං මාරාසයි IT පැත්තට. කොමර්ස් කරාට මොනවා කරත් මම ඒ කාලේ ඉඳලම කම්පියුටර් එකේ කෑලි ඉඳලා ගලවන එක තමයි මගේ හොබි එක ඇත්තට මේක. මොකක් කර එකක් આવත් කෑලි ගලවලා බලන එක. කොහොම හරි නිකන් හරි. මම ස්ලිට් එකේ මේ ඩිග්‍රී එක පටන් ගන්නවා කියලා මම මගේ IT ස්පෙෂල් ඩිග්‍රී එක කරනකොට ඔය අවුරුදු 4 ඇතුළත ස්ලිට් එකේ ඉන්න ළමයි දන්නවා මම මේ කියන කතාව. ඒ අතරතුර වෙන වැඩ කරොත් ඔයාලා ඩිග්‍රී කරන්න වෙන්නේ නැහැ. මොකද ඒක මේ සල්ලි දීලා ඩිග්‍රී දෙන කතා බොරු. ඒක බොරු. ඔය යන්නකො ස්ලිට් එකට ගිහිල්ලා බලන්න. මම අනිත් කැම්පස් වලට අඩුවෙන් කියනවා නෙමෙයි හැම කැම්පස් එකම ඕක තමයි අතරම එළියෙන් කියන කට්ටියට වඩා. ඉතින් පෞද්ගලික අංශයේ ඒක මේ යුනිවර්සිටි එකක් වුණාට ඒක ඇතුලේ ඇත්තටම රජයේ කැම්පස් එකක් වගේම තමයි restrictions වැඩි. ඉතින් කොහොමත් ඕකට ගියා නම් දැන් ගෙදරට මං එන කෝ එකක් කියලා නේ ආවේ ඇතුළට. ඕක හරියට කරලා පෙන්නන්නත් ඕන තාරකත් කරේ නෑ මොකක්වත් මගේ නතර කරා කියන තැනට එන්නේ නැතුව මං ඉතින් පුළුවන් උපරිමයෙන් ඕක කරගෙන බැලුවා. කරගෙන ගත්තා කියලා කියන්නත් පුළුවන් මොකද මම ක්ලාස් එකක් එක්ක ග්‍රැජුවේට් වෙනවා. ඉතින් ඔය අතරතුර මියුසික් වීඩියෝස් කරන්න ගියේ නෑ මම. පළවෙනි කාරණාව ගෙදරින් සල්ලි ගන්න බෑ මියුසික් වීඩියෝස් වලට. මගේ අතේ සල්ලිත් නෑ. මාරමාරුවෙන් තමයි බස් එකේ යන්නයි එන්නයි ඔය ටික තියන්නේ. මේ ඔය ටික කරගෙන ඉන්න අතරේ මම බැලුවේ හරි. පොඩි හරි දෙකක් කරලා කාට හරි මොනවාරි කරලා දීලා රෙකෝඩින් එකක් දැන් මම ගාර පොඩි බඩු ටිකක් තියෙනවානේ. ඒ බඩු ටික තියාන ඔය ටික කරගෙන ඉල්ලලා ඉඳගෙන කවදා හරි මම මගේම කියලා මේ යම්කිසි මුදලක්
උපයාගත්තට පස්සේ තමයි මම මියුසික් වීඩියෝස් වලට ඉන්වෙස්ට් කරලා ඒ ටික කරනවා කියන තැනට ආවේ. ඩිග්‍රී එකේ ඉවර වෙලා ඒ කියන්නේ මේ කියන අපිට එන්න තියෙනවනේ ටික කාලයක් යනවනේ අවුරුද්දක් විතර ප්‍රමාණයක් මේ තියෙනවා මේ ග්‍රැජුවේෂන් එකට කලින්. ෆයිනල් එක්සෑම්ස් ලියලා තමයි මගේ පළවෙනි මියුසික් වීඩියෝ කරේ මගේ ජීවිතේ. පළවෙනිම මියුසික් වීඩියෝ කරේ එක්සෑම්ස් ඉවරලා. ඉවරලා කරා. ඉතින් එහෙම කරලා ප්‍රධානම හේතුවක් තමයි මූණ එළියට නවන මියුසික් වීඩියෝස්. මගේ යනවා මොකද YouTube එකනේ තාමත් ලංකාවේ වැඩිපුරම මේ කට්ටිය බලන මේ මේ කියන්නේ platform එකේ. ඉතින් ඒ නිසා වීඩියෝ එකක් නොතිබීම අපි දෙන්නට මුනේ. මෙයාටත් අර කිව් විදියට සින්දුව කරලා අපි දෙන්නගේ නැත්තම් මේ Spotify කිව්වට කමක් නැහැ නම් එහෙම කිව්වට කමක් නැහැ. අපි දෙන්නගේ numbers ගත්තාම හොඳ මට්ටමක තියෙනවා. හැබැයි Spotify එක ඇතුලේ අපේ මූණ පේන්නේ නැහැනේ. ඒ කියන්නේ ආර්ට් වර්ක් එකේ තිබුණොත් තමයි. ආර්ට් වර්ක් එකෙත් අපි ආටිස්ටික් මොන හරි දෙයක් කරලා ඉවරලා ඒක දාලා තියෙනවා එතනත් මූණ නැහැ. ඉතින් YouTube එකට වැටෙන්නේත් ලිරික් වීඩියෝ එකක්. ලිරික් වීඩියෝ එකෙත් අපි දෙන්නගේ මූණ නැහැ. අපි දෙන්නටම එකම ප්‍රශ්න ටික තමයි තිබුණේ මියුසික් වීඩියෝස් කරන්න බැරි වීම. ඉතින් අර දැන් ඉතින් පුළුවන් විදිහට කරගෙන යනවා. හැමදේම අර හොඳ පැත්ත දකින්න උත්සාහ කරනවා වගේ දැන් ඔගෙත් අපිට ඉතින් අර තියෙන එක හොඳ දෙයක් තමයි දැන් අද කාලේ අර කිව්ව දැන් මේ ආටිස්ට් කෙනෙක්ගේ මොන දැක්කම දන්නේ දැන් නමුත් අපි ගායකයෝනේ. ඒතර අපිව හඬින් අඳුර ගන්න පුළුවන් නම් මූණට වඩා මට හිතෙනවා පොඩ්ඩක් ඒක තමයි වටින්නේ. ඒක ලොකු එකක් තියෙනවා කියලා ඕන තැනක. ඒතකොට ඈතක කොහේ ඉතින් කටහඬ ඉච්ච මා මේ ධානයේ වොයිස් එක මූණට වඩා වොයිස් එක අඳුර ගන්න එක මට සතුටුයි ඇත්තටම. දැන් මේ කතාවත් එක තේරිච්ච දේ තමයි රිස්ක් එකක් එක්ක තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ රිස්ක් එක මොනතරම් දරුණු වෙනවද කියන දේ මත ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා අයිලා දෙන්නටම හොඳ රිසල්ට්ස් අද වෙද්දි. ඔය කියන්නේ අර අපි දෙන්නටම ජීවිතේ මියුසික් අපෝ තව දුරටත් කරන්න ඕනේ නැහැ. මේක නවත්තලා වෙනම පාත් එක යන්න කියලා එහෙම නවත්තන්න තිබිච්ච අවස්ථාව එමටයි. ගණන් කරන්න බැරි තරම් අවස්ථා තිබුණා. එතනින් එහාට මියුසික් කරන්න හරි මම නවත්තනවා මේ මොන කෙම්මලද මේ මෙච්චර මේ ස්ට්‍රෙස් ගන්න මොකද මීට වඩා මොකද මම හිටියේ ඇමරිකාවේ මට චිල් එකේ ජීවත් වෙන්න තිබ්බ ඇමරිකාවේ ජොබ් එකක් කරගෙන දැන් මොකද මටත් ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් කම්පියුටර් හાર્ඩ්වෙයාර් ටෙක්නොලොජි වල මට ඩිග්‍රී එකක් තියෙනවා. ඒකත් අම්මලා කියපු නිසා මම කරේ. ඉතින් අපි දැන් මේ කතා කරන්නේ නොදන්න පැතිකඩ. ඔව් ඉතින් මේ ඒ අපිටත් මෙයා කියවේ මටත් ඩිග්‍රී එකක් තියෙන පස්සේ මම කමර්ෂල් මියුසික් වලින් ඩිග්‍රී එකක් කරා. ඊට පස්සේ මේ සර්ටිෆිකේෂන්ස් කරා ඉලෙක්ට්‍රොනික් ටෙක්නීෂියන් සර්ටිෆිකේෂන්ස් කරා. ඊට පස්සේ මම තව බැචලර් එකක් පටන් ගත්තා. ඒක කරන් පොඩ්ඩක් නතර කළා මෙහෙට ආවේ. මම හිතුවේ ඒක කරලා එහෙම වුණොත් ජොබ් එකක් අරගෙන ඒ හොඳ ෆැමිලි නෝමල් ලයිෆ් එකක් ගත කරන්න තිබුණා. නමුත් ඉතින් ඒ ඔක්කොම අතහැරලා අර අපේ තියෙන ආසාව සහ අපේ තියෙන ඒ උනන්දුවත් එක්ක අපිට යම්කිසි දෙයක් මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා තියෙන විශ්වාසයත් එක්ක තමයි අපි මේ පැත්තට ආවේ. සහ අපිට දැන් තියෙන ටූල්ස් අපිට තියෙන ටෙක්නොලොජි එක ඒ කාලේ තිබුණ නැති දේවල් අපිට දැන් තියෙනවානේ. ඒ තියෙන දේවල් පාවිච්චි කරලා ඉතින් අපි මං හිතනවා මැච් එකක් ගහලා තියෙනවා කියලා. අපි හැමෝද සින්දුව. දැන් ඒ සින්දුවට යද්දි මේ කියන්න ඕනේ දැන් අපි නොදන්න පැතිකඩවල් ගැන කතා කරේ. ඒ වගේ ඒගොල්ලෝ නොදන්න පැතිකඩක් තමයි මේ දෙන්නගේ සින්දු වල බහුතරයක් වචන මෙයාලගෙමයි. කියන්නේ හිතන්න පුළුවන් ද සිංගර්ස්ලා දෙන්නෙක්ට මේ තරම් ලස්සනට සිං කරන සිංගර්ස්ලා දෙන්නෙක්ට මේ තරම් දැනෙන්න ලියන්න පුළුවන් කියලා. ඉතින් මේ හොඳම එක්සැම්පල්ස් මං දන්නේ නැහැ. මට අද හරිම සතුටුයි. ඒකට හේතුව මම පර්සනලි හරිම කැමති සහ රෙස්පෙක්ට් කරන සිංගර්ස්ලා දෙන්නෙක්. ඒකට හේතුව මේ අර කනට මිහිරි කියන එක නෙමෙයි. ඒ රෙස්පෙක්ට් එක නැති වෙයිද දන්නේ මේ කතා කරන්නේ. නෑ වැඩි වෙනවද මන්දා. කනට මිහිරි විතරක් නෙමෙයි. ඉතින් අර හොඳ අර්ථයක් තියෙන සමහර ඒවා මේ මටම හිතා ගන්න බැරි වුණා මේ මෙච්චර ලස්සනට ගලපලා කොහොමද මේ වැඩේ මේ දිගට කරගෙන ආවිලා තියෙන්නේ කියලා ඒක ගැනත් මම කතා කරන්නම්. ඉතින් මේ කනිෂ්ක කිව්වා වගේ අපි මොකක්ද අහන්න යන සින්දුද? අපි හැමෝ කොළුඳුල් අරලිය මලයි මතක සොයයි. කුළුඳුල් අරලිය මලයි මතක සොයයි. එහෙනම් අපි කුළුඳුල් අරලිය මලේ පහස විඳලා ඒ මලේම මතක ටිකක් විඳලා එමු. රතුකම් මුල්හිනහි කියන නොබලං වී මට ඉනි කරන හිත අස්සෙන් නොබගේ මොසිප ගන්නා තනියෙන් හිත සොයනා රෑම සඳ ඇස්සෙන් තරුයි කිවින්දා හිමි වෙන්නම් නොබගේ හද සරසාලා ලෝබඳීමා නොම සොයාලා රෑ සඳහා සොයනෙමි
සේමා කුළුදුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කේරල් ගවසා සුවඳ වියලීලා පෙන් දෙතුලින් රූරණ හැඟුමේවා නවතින බව නෑ කියලා මා එනවා නම් යලි කවදාවත් නෑ හංගා හොරහින් කීදේ සිහි කරනා ඉඳුනිල් දෙනුවන් මට කියනා සිහිනෙන් මා නුඹ වෙතටම පියමැන්නා මට නොදැනීම තනිකම ගෙවුණා පොන් සඳ නුඹමයි ළඟ රැඳෙනා මල් සුවඳින් අප හදවත් උතුරන්නා ලුවඳී මා නුඹ සොයාලා රෑ සඳහා සොයනෙමි මාර නොයාම සේතරුසේ මා කුළුඳුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කේරල් ගවසා සුවඳින් වියලීලා පෙන් දෙතුලින් රූරණ හැඟුමේවා නවතින බව නෑ කියලා මා එනවා නම් යලි කවදාවත් නෑ හංගා එනවා නම් යලි කවදාවත් නෑ හංගා හීනජක් නොවන තැනක නුඹ ආදරේ සඟවා හේතුවක් නොවන දිනක මහදයි කිවිදලා ගෙවුණවතේ තෙක නොබේ කතා ඇසෙනවා මෙදා නොහෙළූ වතන් ඔහේ පාවෙලා කියා නමනති භාවක ආචන නුදේනුවන් දිහා මාවරනාරැක හීනෙන් පවා නුවෙන්න ආරාධනා නගරැඳෙලායිමක කොවුල් රැයක මගේ සවන් නොජා වාශනවා නුඹට අරුතක් මවා නොයන්න මතක සෝජා මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා නුඹ ලියූ කවිගේ පොතක නොලියුණු කවිජයිම ගෙවුණවතේ තෙක නුබේසින ඇසේනවා මෙදා නොහෙළූ වතන් මගේ මාරුතේ තිජා නොනැති භවයක ආයාචනා නුඹේ නුවන් දිහා මාපරලාරයක හීනෙන් පවා නුඹෙන් ආරාධනා නමරැඳෙනායිමක කොවුල් රැයක මගේ සවන් නොජා වාශනවා නුඹට අරුතක් මවා නොයන්න මතක සොයා ඉතින් හරිම ලස්සනයි මේ අර
ලයිව් සිංගින් ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. මට YouTube එකේ මං අහපු songs වල ඒ තිබ්බ විදිහම ඒ රහම මට මේ විදිහට අදත් දැනුණා. දැන් මතක සොයා සහ කුළුඳුල් අරලිය මල. කුළුඳුල් අරලිය මල අයියා හැදුවේ ඇමරිකාවල ඉද්දිද? ඔව්. ඒක වීඩියෝ එකක්. ඔව් ඒකෙත් තියෙනවා සුපිරිම කතාවක්. මේ මනුස්සයා තමයි ඒකට වග කියන්න නැත්තවනේ. ඔයාලා නොදන්න පැත්ත මේ. මම මේක දවසක් කිව්වා එක ප්‍රසංගයකදීත් මේ ප්‍රසංගයක නෙමෙයි එක ප්‍රෝග්‍රෑම් එකකදී. මේ ඔය මෙලඩි එක හදන්නේ මම මෙයාත් එක්ක කරන්න. හරිද? මෙයා කියන්නේ අපි සින්දු හදන්නේ අපේ ආතලකටනේ. ඒ කියන්නේ අපි අපේ පැෂන් එකට හදන නිසා අපි අපේ එන්ජොයිමන්ට් එකට තමයි අපි මියුසික් හදන්නේ. එතකොට අපේ ඒ ෆීල් එකට අපේ ටේස්ට් එකට කැමති පිරිසක් අපි වටේ හැදෙනවා. අපේ වාසනාවට. ඒතකොට ඒකත් එක්ක අපිට ඉස්සරහට ගමනක් යන්න පුළුවන්. අර සමහර දැන් මම මේ දෝෂාරෝපණයක් කරනවා නෙමෙයි. නමුත් අර එක කාලේ එක ට්‍රෙන්ඩ්ස් එනවනේ. ඔව් ඒක. අපි ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්නේ නැහැ බේසිකලි. ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරා නම් අපි සමහරවිට ගොඩක් තව මිනිස්සු ගොඩක් එහෙනම් අම්මලාගෙන් ගුටි. වෙන්න තිබුණාද මම දන්නේ නැහැ. අපි තනිකර අපේ හાર્ට් එක ෆලෝ කරන්නේ. අපි ආස දේ අපි කරන්නේ. අපිට ආස අපි එන්ජොයි කරන මියුසික් තමයි අපි එළියට දාන්නේ. ඉතින් ඒ කරන අතරේ අපිට ෆන් පොඩි එක්ස්පෙරිමන්ට් අපි කරනවා. ඉතින් මෙයාට ආසාවක් ආවා මේ එක දවසක් ඇතුලේ සින්දුව ලියලා මෙලඩි එකක් දාලා වොයිස් උත් කරලා මික්ස් මාස්ටර් කරලා ඩිස්ට්‍රිබියුට් කරා. within 24 hours. මෙයාට අපේ මුද්‍රික් මල්ලි තමයි මම හිතන්නේ චැලෙන්ජ් එක කරේ නේ. ඔව් ඉතින් මුද්‍රික් දුන්න චැලෙන්ජ් එක. ඉතින් මෙයා ඒක ඇක්සෙප්ට් කරලා මෙයා ඒ සින්දුව දැම්මා. මට මතක නැහැ සින්දුව මොකක්ද? අම්බරේ සින්දුව. මාර ලස්සන සින්දුවක්. ඉතින් අම්බරේ සින්දුව ඇහුවට පස්සේ මේ බුද්ධිමල්ලි සංදීප මට කතා කරලා කිව්වා මේ අයියි වා කරන්නේ නැති වඩත් පුළුවන් මේ වගේ වැඩක් කරන්න මේ අපි සින්දුවක් මෙලඩියක් දාලා ලිරික්ස් ටික මම ලියලා දෙන්නම් ඔයා මෙලඩි එක දාන්න මේ අපි මහිරුවයිට කියලාම රෙකෝඩ් කරගමු කියලා. බුද්ධ සංදීප දෙන්නම එකට නේද? අපි දෙන්න ජොයින්ලා තමයි ඔක ලියන්නේ. ඉතින් මුලින්ම මට ඔය මේ ටියුන් එක එන්නේ Instagram live එක. ඒ කියන්නේ මම එදා මෙයා අම්බරේ රිලීස් කරන්නට කලින් දවසේ මම Instagram එකේ live එකක. ඉතින් මේ ඉන්න ගමන් ඒක ඉන්ස්ටාග්‍රෑම් තමයි මේ බුද්ධ සංදීප ෆීඩ් කරන කමෙන්ට් කරනවා මේ අන්න මහිරුවයි දවසේ සින්දුවක් හදලා දැන් හෙට රිලීස් වෙනවා. ඔයාලට හදන්න පුළුවන් නේ හදමු අපි කියලා. ඒ කියන්නේ මේ ඔය Instagram live එකේ ඉන්න ගමන් මම අපි එක දේවල් කියන අලුත් මෙලඩිස් කම්පෝස් කරනවා පොඩි වැඩ කරනවා ඉතින්. එහෙම ආපු ටියුන් එකක් ඕක. පොඩි කෑල්ලක් ආවා. ඊට පස්සේ අපි මම ඒක රෙකෝඩ් කරගත්තා. මගේ ගිටාර එකෙන්ම දැන් සින්දු ගහපු ගිටාර එකෙන්ම මයික් එකට ගහලා පොඩි ස්ට්‍රමින් කෑල්ලක් ගාලා මේ මෙලඩි එක දාලා මම සංදීපට ඇහුවා. සංදීප අනිත් පැත්තට ලිරික්ස් ටිකක් ලියලා එවුවා. මම ඒකට තව ටිකක් ඇඩ් කරා යටින්. ඇඩ් කළා අපි ට්‍රැක් එක බේසික් ට්‍රැක් එක කම්ප්ලීට් කරගෙන මෙතුමාට යවුවා ඉතින්. යවුවමයි අවුරුද්දක් විතර අරගා මොකද අපිට කරගන්න බැරි වුණා ඒ වැඩේට. නෑ ඒක කාර්ය බහුල වුණා ඉතින් මෙයා. එහෙම එකක් නන් නෙමෙයි උනේ මට මතක විදියට. දැන් මේ පොදුවේ සියල්ල ඉදිරිපිට එහෙම එකක් නෙමෙයි. කරුණු කාරණා සලකන්න හදන්නේ. දැන් එහෙම එකක් නම් මට මතක නෑ. මතක නෑ ඒකයි කතාව. ඒ කියන්නේ නේද එව්වලු. බුද්ධිමල්ලි සාක්ෂි අපි ඊළඟ දවසේ දෙන්නම සාක්ෂි කරනවා. මම ඒක එක දවසක් අරගෙන මගේ chat එකට දැන් උඩ යනවා මට නම් එහෙමයක් හම්බුන්නේ නැහැ අත්‍තරම. ඉතින් ඒවල ඉතින් බලන් ඉන්නවා. අපි ඉතින් මෙයා ගොඩක් බිසි. ඒ සින්දෙන් පස්සේ යාට තව වැඩ ආවා. එව්වා කියලා මතකයි. හැබැයි ඕක නම් එව්වේ නැහැ. හරි එතකොට ඕක තමයි කුළුඳුල් අරලිය මල කොහොම හරි ඉතින් කුළුඳුල් විදිහට වැඩේ ලස්සනට වුණාට මෙයා හැදුවේ නෑනේ. මෙයා හැදුවේ නෑ. බලාගෙන හිටිය අවුරුද්දක් විතර ඔක ඇදුනා. ඇදලා අපේ චතුම් මල්ලි ඇවිල්ලා මගෙන් ඇහුවා අයියේ මේ එයාට මාතක සින්දුවක් කරන්න ඕනේ කොහොමද චතුම් දුලා. අම්බරේට පස්සේ සෑහෙන පස්සේනේ කුළුඳුල්. අවුරුදු එකමාරකට දෙකට පස්සේ. ඉතින් චතුම් මල්ලි මගෙන් ඇහුවා මේ සින්දුවක් කරමු අයියේ කියලා. ඉතින් මං එනවා මල්ලි මගේ සින්දුවක් තියෙනවා මෙලඩි එකක්. මං ඉස්සර මහිරුට දීලා තිබුණා. ඒක කරගන්න බැරි වුණා. ඉතින් මං ඔන්න ඒක පැත්තකට දාලා තිබුණේ. දැන් අවුරුද්දක් දෙකක් විතර වෙනවා. බලන්න එවන්න අයියේ කියලා චතුම්ට යවුවා. චතුම් හදලා ගත්ත සින්දුව. එහෙම තමයි කොළඹලාරම යදුනේ. ඊට පස්සේ මම එතකොට හිටියෙත් මේ මගේ වොයිස් කරේ ඇවිල්ලා මෙතුමාගේ ස්ටුඩියෝ එකේ මෙතුමාට එකක් බැන ඔබට දුන්න සින්දු මේක කියලා එහෙම කිව්වා. වොයිස් කරලා ගිහිල්ලා මම එහෙ ඉඳන් මගේ යාළුවෙක් නෙතින් කියලා මගේ යාළුවෙක් මල්ලි ආදරෙන් මතක් කරනවා. නෙතින් මල්ලි තමයි මගේ ෆෝන් එකෙන් අපි iPhone එකෙන් එහෙ පොඩි බීච් එකකට ගිහිල්ලා වීඩියෝ එක ෂූට් කරලා මේ ඊට පස්සේ හිරුෂ මල්ලි මතක් කරනවා. හිරුෂ මල්ලි තමයි වැඩි මේ එඩිට් එක කරේ. ලස්සන කෑලි දාලා තව ස්ටොක් ෆුටේජස් එහෙමත් අරගෙන මේ ලස්සන එඩිට් එකක් ගහලා දුන්නා හිරුෂ. ඉතින් ඒ විදිහට තමයි ඒක රිලීස් වෙන්නේ. බොහොම අඩු බජට් අපිට එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. iPhone එකෙන් මගේ ළඟ තිබිච්ච පොඩි ඔස්මෝ එකකින් මේ සුපිරි වැඩක් කළා අන්තිමට. ඒකත් හැබැයි මේ මුල් මාස 7-4 ලොකුවට ඒක එළියට ගියේ නැහැ.
එක පාර ටික්ටොක් එකපාරක් යන්න ගත්තා ඊට යන්න පස්සේ. ගත්ත දැන් මගේ වැඩියම්ම දුවන සින්දුව ඉතින් ඒ. මතක සොයා ගැන අපි කතා කරොත් වෙනස්ම විදිහේ වයිබ් එකක සෝන් එකක් සහ මේ ඒකට ආදරය කරන පිරිසත් මං හිතන්නේ වෙනස් විදිහට හිතන පිරිසක් එකතු වෙලා ඉන්නවා. කමෙන්ට් සෙක්ෂන් එක දිහා බැලුවමත් මම මේ කල්පනා කළේ මතක සොයා එක්ක මතක හොයාගෙන මොනතරම් පිරිසක් ගිහින් තියනවද කියලා. ඒ සින්දුව ගැන අපි පොඩ්ඩක් මතක් කරමු. ඔය සින්දුව හැදෙන නංගි මුලින්ම මේ මගේ යාළුවා ප්‍රභාෂ විරසිංහ එයත් එක්ක මම කලින් වැඩ දෙකක් කරලා තිබුණා. ඒකේ අපි රෙකෝඩින්ග්ස් ඉවර වෙලා දෙවෙනි සින්දුව නුඹ මා කියලා සින්දුවක් අපි දෙන්න හදුවා. ඒක හදලා ඉවර වෙලා කොහොම හරි ඕක රිලීස් කළා ටික දවසක් ඉන්නකොට ප්‍රභාෂකෙන් මට කියනවා මෙහෙම දැන් තුන්වෙනි සින්දුවකුත් මේ හදලා තියෙනවා මෙහෙම මේ ඔබ බලන්න එනවාද පොඩ්ඩක් කියලා. ඊට පස්සේ මං කිව්වා හරි කියලා ගිහිල්ලා අපි බලලා ඉතින් මේ මගේ සඳේ නුඹද වහනවා කියලා සින්දුවක් තියෙන්නේ. ඒ සින්දුවේ වීඩියෝ එක හෙට කියලා. වීඩියෝ එක හෙට කියලා කලින් දවසේ මේ අර සින්දුවට පොඩ්ඩක් ගයිඩ් එකක් දාගමුද කියලා යාළුවාගේ ගෙදර ඉමින් සරේ උකට ගයිඩ් එකක් දානවා. ගයිඩ් එකක් දාලා ඉවරලා කොහොම හරි මේ ඒක එහෙමම තියෙනවා ටික දවසක්. ඒ කියන්නේ ඒක එහෙම දැම්මමයි ආයෙ මොකක්වත් අල්ලන්න කරන්නවත් නැහැ මේ ඒ ගයිඩ් එක අහන්න ඕන කට්ටිය මගේ වෙබ්සයිට් එකට යන්න ඒකේ තියෙනවා ගයිඩ් එක. ඒක එහෙම මම මගේ දාලා තියෙනවා. ඊට පස්සේ ටික කාලයකට පස්සේ ආයෙ ප්‍රභාෂ කතා කරලා කියනවා මේ අර වැඩේ ඉවර කරමුද අපි මෙහෙමයි කියලා. හැබැයි එතකොට තිබ්බ වචන ටික නෙමෙයි ප්‍රභාෂ ඊට පස්සේ ගොඩාක් ලියලා වෙනස් කරලා ගොඩක් වෙනස් කරලා ඒක. ඊට පස්සේ කොහොම හරි මට මතක විදියට මතක සොයක රෙකෝඩ් කළා දවස් දෙකක් හරි තුනක් හරි. ඒ කියන්නේ පළවෙනි දවසේ මට ෆීල් වෙන්නේ නැහැ සින්දුව. දෙවෙනි දවසේ ආයෙ කියලා මේ තව දවසක් දාගන්න මට අදත් බෑ වගේ කියලා මම කොහොම හරි එනවා දෙයක් දෙනවා පොරට. දීලා තුන්වෙනි දවසේ කොහොම හරි ඉවර කරලා ඉවර වෙලා දානවා. දාලා ඉවර වෙලා කොහොම හරි ලියෝනා තමයි මියුසික් වීඩියෝ එක කරේ. ඔය කිව්ව concept එක ඇත්තටම ප්‍රභාෂකගේ concept එකක්. ඒක මම ඒ කියන්නේ වීඩියෝ එකේ concept එක ඔය ඔකෙස්ට්‍රා එකක් ගෙනල්ලා ඒ concept එක තමයි මම හිතන්නේ වෙනස්. ඒක වෙනස් කියන්නේ ඒ වෙනකොට එහෙම සින්දුවක් තිබුණේ නෑ මං හිතන්නේ. ඇත්තටම අපි හොයලා බැලුවා. ලංකාවේ තිබුණේ ලංකාවේ අනිවාර්යයෙන්. එහෙම සින්දුවක් තිබුණේ නෑ. ඉතින් කොහොම හරි ඕක දැම්මා දාපු විදිහට ඉතින් පහවදා වීඩියෝ YouTube එකටත් ඔක්කොම වීඩියෝ එක දාලා ඉතින් පහවදා යනකෝ සින්දුව මගේ පළවෙනි සින්දුව ට්‍රෙන්ඩින් වෙනවා. පළවෙනිම සින්දුව ට්‍රෙන්ඩින් වෙනවා. අපි දෙන්න ඉතින් එකට ඉඳගෙන එදා ඊට පහවදා යාළුවා ගෙදරමයි ඉතින් මාර සතුටුයි. ඔහොම ඉතින් ටික ඉඳලා අපි හිතුවේ නෑ මොකද ඒ වෙනකොට ඒ වගේ සින්දුවකට ඔඩියන්ස් එකක් ඉන්නවද කියන එකවත් අපි දෙන්නට තිබ්බ ප්‍රශ්නයක්. කියන්නේ මෙහෙම සින්දුව අහයිද කට්ටිය. වචන හිටන් සමහර වෙලාවට ප්‍රභාෂ ලියලා තිබ්බේ මට තේරුණෙත් නෑ. මොනවද මේ කියලා මම සමහර වෙලාවට අහුවා කෝල් රෑක කියනවා වරණා කියනවා මම මොකද්ද කියලා පොඩ එක්ස්ප්ලනේෂන් එකකුත් අරගෙන කොහොම හරි මේක කරා අපි හිතුවට ඔයා කිව්ව විදිහට මාර කමෙන්ට්ස් එන්න ගත්තා. ඒකට එන්න ලොකු කමෙන්ට්ස්. ඒක ලියන කට්ටියත් අර වෙනම විදිහට මියුසික් රස විඳින කට්ටිය කියන එක පස්සේ තේරුණා. ස්ලෝ ඇන්ඩ් ස්ටඩි ඉතින් සින්දුව යනවා ඉතින්. ඒක යන විදිහට යනවා. අර ඒතකොට මේ කලාකරුවෙක් විදිහට වෙනස ඔයා කොහොමද දකින්නේ? දැන් ඔයා කියනවා දැන් මතක සොයා සින්දුවේ තියෙන ෆ්ලෝ එකයි ඔයාගේ විකසිත මල් සින්දුවේ ෆ්ලෝ එකයි සෑහෙන වෙනස්. ඒකට ඔයා කොහොමද වෙනස කියන දේ දකින්නේ? හොඳ ප්‍රශ්නයක්. ඕක මම නිකන් පොඩ්ඩක් ලේසියෙන් කියන්න. මියුසිෂියන් කෙනෙක් වුණා මේක රාමකරු කොටු වෙන එක ගැන මම මෙච්චර සතුටු වෙන්නේ මේ එතකොට මම දැන් සින්දු හදනවත් එක්කනේ. හිතන්නකො මම හැමෝටම හදන සින්දු එකම වගේ වුණොත් එහෙම මහිරු ගාවට ගියොත් මේ වගේ සින්දුවක් විතරයි හදා ගන්න පුළුවන් කියන එක ඒක යනවට මමත් කැමති නැහැ. මං හිතන්නේ කවුරුත්ම කැමති වෙයි කියලා. මොකද versatile වෙන්න ඕනේ මියුසිෂියන් කෙනෙක් වුණාම. හැබැයි මම හැමෝටම මේක කියලා තියනවා මගෙන් අහන ඔය ප්‍රශ්න අහන කට්ටියන. හැබැයි සිග්නේචර් එක හදලා ඉන්න. මහිරු සේනාරත්න කිව්වම දයන් හේවගේ කිව්වම මතක් වෙන්න ඕන එක විදිහක්. මොකක් හරි එක විදිහක් මතක් වෙලා ඒ අස්සෙන් මොකක් හරි පොඩි ඔල්ටර්නේටිව් වර්ෂන් එකක් හරි නැත්නම් පොඩි අපි එක්ස්පෙරිමන්ට් එකක් කරලා තිබ්බට කමන්නේ නැහැ. දැන් මතක සොයා කියලා ඒක අහලා කාලයකට කලින් අහලා යලියන තුනසොන් දුරේ ඊට පස්සේ ඔය වගේ ස්ලෝ සින්දුරේ කාගෙන ආලා එකපාරට විකසිත මල් එකක් දානකොට පොඩ්ඩක් U turn තමයි. හැබැයි විකසිත මල් සෙට් වෙන්නේ නැති කට්ටියක් ඉන්නවනම් එයාලට අහන්න තාමත්ම සින්දු ඉතුරු කරලානේ. එකපාරටම මම දාන්නේ නැහැ. අද එකක් දානවා ඊළඟ පාරක තවත් එකක්. තුන්වෙනි සින්දුව මේ දෙකටම වඩා වෙනස් එකක්. හතරවෙනි එක තවත් ජෝනර් එකක්. එහෙම වුණොත් එහෙම මහිරු සේනාරත්න කියන්නේ දයන් හේවගේ කියන්නේ කවුද? කොයි වගේ තැනකද අපි ඔයාලව ප්ලේස් කරන්න ඕන? දැන් ඔක කොන්සර්ට් එහෙම එනකොට නේ සමහර වෙලාවට ලයින් අප් එක ඩිෆරන්ෂিয়েට් වෙන ප්‍රධානම ෆැක්ටර් එක තමයි ඕක. ඒ කියන්නේ අන්තිමේදී අපිටම ක්වෙස්චන් කරනවා ඇයි අපි මේ වගේ කොන්සර්ට් එකකට කතා කරන්නේ?
මෙයාට ඒක ලොකොට නමුකද මට වඩා ඇත්තටම ප්‍රසංග වැඩි මෙයාට. එතකොට සමහර වෙලාවට ලයින් අප් එක දැක්කාම හිතනවා අපි කොතනද ලයින් අප් එකේ ප්ලේස් වෙන්න ඕනේ ෂෝ එක අන්තිමටද ෂෝ එක මැදද ෂෝ එක පටන් ගන්න කලින්ද මොකද අපි එකපාරට සිං කරන්න කලින් ඊට කලින් ආටිස්ට් ඇවිල්ලා ගොඩාක් හයිප් කරලා තිබ්බොත් ඔඩියන්ස් එක අපි ඇවිල්ලා එකපාරට ගිහලා මතක සොයා ගියද්දි මේ කවුද බයින් කියවෙත් ඉවරයිනේ. මොකද අන්න ඒ වගේ තැන්වලදී ගොඩක් ඔය කතන්දර තියෙනවා. හැබැයි ඔයා කිව්ව කතන්දරේ මම ආය අනිත් කිව්වොත් එහෙම ආරිස් කෙනෙක් වුණාම දේවල් try out කරන්න ඕනේ. try out කරන දේ හැබැයි confident එකක් ඇතුව try out කරන්න. නෙගටිව් පර්ස්පෙක්ටිව් එකක් ගොඩාක් බිල්ඩ් වෙයි කියලා හිතනවා නම් තව පොඩ්ඩක් ඒක තමන්ගේ පැත්තට හරවලා කරන්න. මගේ මියුසික් කොච්චර වෙනස් වුණත් මම සිං කරන ස්ටයිල් එක වෙනස් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. කොහෙන් හරි අස්සේ මොකක් කර එකක් මම දානවා මගේ අයිකන් එක පේන්න පොඩ්ඩක්. මම ෆෑන් කෙනෙක් විදිහට මට හිතන දේ තමයි අයියලා දෙන්නගේම සින්දු ගත්තම මේ දුකත් නෑ සතුටත් නෑ අතරමැද ඕන වෙලාවක අහන්න පුළුවන්. දැන් සමහර අය සින්දු අහන්නේ මූඩ් එක අවුල් නම් ඔන්න ඒ සින්දු අහලා ආපහු ඒක නෙගටිව් දේවල් හිත කල්පනා කරනවා. නැත්නම් සතුට හිතන ගමන් හයිප් වෙලා හොඳටම චිල් වෙනවා එහෙම. මට හිතනවා මේ සින්දු ටික නම් මේ අයියලා දෙන්නගෙම හැදිලා තියෙන songs ටික අපිට ඕන වෙලාවක අහන්න පුළුවන්. ඕන වෙලාවක අහන්න පුළුවන් ඒක අපි ඒක විඳිනා. ඒක සර්වකාලීන සින්දු වගේ නේ. ඕන කාලෙක ඕන වෙලාවක. එහෙම අර මං හිතන්නේ ඒක තමයි වෙනස. ඒ කියන්නේ මේ ඔතන මම දකින දේ ෆිල්ම් එකක් බැලුවත් මම හිතන්නේ මේ කියන්නේ මං ආස හරිම අපි දැන් සාමාන්‍යයෙන් පොතක් කියවලා හරි ෆිල්ම් එකක් බලලා හරි ටෙලිනාට්‍යයක් ටීවී ෂෝ එකක් බලලා හරි සින්දුවක් අහලා හරි අපි ඒකෙන් කරන්න ඕනේ රිලැක්ස් වෙන එක. ඒක ෆිල්ම් එකක් බලලා බය වෙලා ගෙදර යන්න බයයි නම් මන් දන්නේ මට නම් එහෙම ෆිල්ම් බලන්න ඕනේ නැහැ. එහෙම නැතුව තියෙන එක ෆිල්ම් එකක් බලලා ඔටු පෙරාගෙන අඬනවා නම් තියෙන ප්‍රශ්න වලට තව ස්ට්‍රෙස් වෙනවා නම් අන්න මේ ඒකයි. සමහරු කැමති මේ මගේ දේ මම ආස සින්දුවක් අහලා රිලැක්ස් වෙන්න. ෆිල්ම් එකක් බලලා රිලැක්ස් වෙන්න. ඉතින් මම ගොඩක් හදන සින්දුත් ඒ වගේ අහන කෙනෙකුට අහලා පොඩ්ඩක් නිවෙන්න පුළුවන් විදිහේ දේවල් හදන්න තමයි මම කැමති. අර පොසිටිව් ෆීලිංගස් පුළුවන් නම් පොඩ්ඩක් වැඩිපුර දෙන්න දුකේදී වුණත් හොඳ පැත්ත දුක සින්දුවක් වුණත් සතුටු දැන් අඩුම තරමේ දැන් ලිරික්ස් දුකයි නම් මෙලඩි එක පොඩ්ඩක් හැපි කරනවා. මෙලඩි එක හැපි නම් ලිරික්ස් චුට්ටක් සෑඩ් නම් දෙක කොහොම හරි අර මධ්‍යම ප්‍රතිපදාවේ තමයි යන්න තමයි උත්සාහ කරන්නේ. මගේ එක සින්දුවක් ඒක තියෙනවා. තමයි සර්වකාලීන වෙලා. මගේ එක සින්දුවක් තියෙනවා ආලින් බදී කියලා අහලාදී මම ඒ සින්දුවට අහපු ලොකුම කමෙන්ට් එක ඔන්න ඕක තමයි. ඒ කියන්නේ මේ දැන් ඔයා කිව්වනේ ඕන වෙලාවක අහන්න පුළුවන් කියලා. මතක සොයාගෙන ඉන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ සින්දුව සමහර කට්ටිය අහන්නේ නෑලු දවසේ මූඩ් එක කෙලින් තියාගෙන ස්ට්‍රේට් තියාගන්න ඕනින් එයාලා කරන වැඩෙත් එක්ක. මං ඒක ඒ කියන්නේ මම ගොඩක් අයත් එක්ක කතා කරද්දී ඕක මට ආවා. ඊට පස්සේ මම ඕක කල්පනා කරලා බලුවා ඇත්තටම නිකන් අර මෙන්ටලි ඩවුන් වෙනවද ඇත්තටම ආලින් මැදි එක ඇහුවාම කියන එක. හරිද? ඉතින් ඕක මතක සොයායකට මට එන්නේ නැහැ කමෙන්ට් එක. මොකද මතක සොයායකේ ඒ මොකක් හරි නියුට්‍රල් විදියට ඇති එතන මට ඒ කියන්නේ මට ෆීල් වෙන විදියට නියුට්‍රල් තමයි වචනේ මං හිතන්නේ. හරි. එතකොට ආලින් මැදි දැන් මම හිතුවා මේක නම් ටූ ඩාර්ක් ද කොහෙද? ඒ හින්දා මම ආලින් මැදි දැන් ගොඩක් තැන්වල එහෙම ලොකුවටම මේ දැන් අදත් මම ආලින් මැදි කියන්න හිතාන ඉන්නවා. ඒ වුණාට ආයේ මේ ඉන්නවනේ මේ හිටියා. ඒ වුණාට මං කියන්න බෑ කියලා. කතා කරන්න ඕනම සින්දුවක් මම නම් හිතන විදිහට. ඒක කතා කරන්න බලන්න හැබැයි කට්ටිය ඉතින් හොඳටම අවුල් යන සින්දුවක්. දැන් අපි ඒක ගැන කතා කරමු හිමීට. දැන් අපි තව සින්දු දෙකක් අහමුද? ඔව් මේ සින්දු දෙක අහන්න කලින් මේ අද අපිට විශේෂ අමුතු තුන් දෙනෙක් තව ඉන්නවා. අපි ඒ තුන් දෙනා මතක් කළේ නෑ. අපිට අමතකුණා නෙමෙයි. අපි මතක් කරමු අනිවාර්යයෙන්ම හිරන්‍යව ඒ වගේම තිලිරව අනුපමව. thank you so much. දැන් අපි මෙතන කතාව යද්දී ඒගොල්ලෝ මෙහෙම අපි දිහා බලාගෙන ඉන්නවා. මේ thank you so much. මං හිතන්නේ අයියලා මොකද හිතන්නේ සින්දුවක් දැන් කියන එකට හම්බ වෙන බෑකප් එක බෑක් එක කොහොමද හිතන්නේ දැන් මේ මෙතන මෙහෙමයි නැත්නම් ස්ටේජ් එකක නම් එහෙමයි ඒක මං හිතන්නේ වෙනම තියෙන්න ඕනේ දෙයක්. ඒක නැත්නම් හරියට තමන්ගේ දේ ඩිලිවර් කරන්නත් බෑ. ඔව් ඒක අර මේ කම්බයක් වගේ තමයි ඒක ඇතුලේ රෝප්ස් ටික ලස්සනට ජෙල් වෙලා ඉතිලා ඒක ගන්න තිබුණ නැත්නම් ඒ අර ස්ට්‍රෙන්ග්ත් එක නැහැ ඒ බ්ලෙන්ඩ් එක නැහැ. ඉතින් මියුසික් ලිරික්ස් ඒ බැකින් එක ඒ අර අපේ ඕවරෝල් පර්ෆෝමන්ස් එකේ අවුට්පුට් එකට තදින්ම බලපන්. අපි කොච්චර අපි දෙන්න දන්න වැඩ දාලා මොනවද දාලා සිං කරත් වැඩක් නැහැ. මේ බැකින් එක
එන්නේ නැත්තම් ජෙල් වෙන්නේ නැත්තම් අපේ වෝකල් එකත් එක්ක බැකින් එක කොච්චර හොඳට තිබුණත් තරන්නේ අපි දෙන්න වැඩේ අල කර. ඉතින් ඒක නිසා ඒක අර දෙක හරි බැලන්ස් එකේ යන එක ඒ කියන්නේ දැන් සමහර තැන්වලදී අපි දකිනවා සිංගර් පර්ෆෝමන්ස් එක කරනකොට ගිටාරිස්ට් හයිලයිට් වෙන්න හදනවා යා ගොඩක් වැඩිපුර පාර්ට්ස් ගහනවා ඉතින් සමහර තැන්වල ඩ්‍රම්ස් දානවා හැමතැනම ඉතින් එහෙම නැතු මේක හැමදේම අර හරි බැලන්ස් එකේ මේ හරියට සිංක් වෙන්න ඕන මේ ඔක්කොම දේවල් ටික ඉතින් මම හිතනවා මේ තුන්දෙනා මාර ටැලන්ටඩ් තුන්දෙනෙක් ඉතින් අද වැඩේට එකතු වෙච්ච එකට බොහොම ස්තුතියි. ඔව් දැන් හිරන්නගේ අනුපමගේ තිලිරගේ වැඩ මේ පොඩ්කාස්ට් එක ඉවරනකම්ම බලාගෙන ඉන්න මේ බලන්න පුළුවන් ඒ වැඩත් ඉතින් අපි ඒත් එක්කම එහෙනම් යමු ඊළඟ සින්දු දෙකට දැන් අද නිකන් බෝනස් වගේ නිකන් එකක් මෙහෙන් එහෙම මේ අපි දැන් ඊළඟට අහන්න යන්නේ විකසිත මල් වලින් අපේ කතන්දරයක් හදාගන්න පුළුවන්ද කියලා. දැන් ඒක ගැන කතා කරන්න ඕනේ. එහෙනම් අපි විකසිත මල් පැත්තට ගිහිල්ලා ඊට පස්සේ අපි කතන්දරෙත් අහමු. විකසිත සිත බැඳී පෙම්වතිද හිමිනති නම් මහදේ නොකී ජමයි විපුනේ දුරිය වී බඳුනේ මිතු දමන පෙනුනේ සඳ නැති शृंगार मटकी
දැලි පාවෙනවා පෙම්හින අතරේ අපි දෙන්න පාවෙමු අන්දරේ අපේ අන්දරේ මම හංසියේ රණ හංසියේ අන්දරේ අපේ කතන්දරේ අද කියන්නද මගේ හංසියේ අන්දරේ අපේ අන්දරේ මම හංසියේ රණ හංසියේ අන්දරේ අපේ කතන්දරේ අද කියන්නද මගේ හංසියේ ළඟ ඉන්න සෑමදා මානිවා අන්දරේ අපේ අන්දරේ මම හංසියේ රණ හංසියේ අන්දරේ අපේ කතන්දරේ අද කියන්නද මගේ හංසියේ අන්දරේ අපේ අන්දරේ මම හංසියේ රණ හංසියේ අන්දරේ අපේ කතන්දරේ අද කියන්නද මගේ හංසියේ शृंगारे मट कियना गंगदले पावेනවා පෙම්හින අතරේ අපි දෙන්න පාවෙමු පියාඹන්න ආසේ පියාපත්ද ඕනේ තුරුල් වෙන්න මාගේ ළඟේ මගේ හීන හීන ගානේ ලං වෙන්න පැසිනාවේ ළඟ ඉන්න සෑමදා මානිවා මගේ හීන හීන ගානේ ලං වෙන්න පැසිනාවේ ළඟ ඉන්න සෑමදා මානිවා හරිම ලස්සනයි. ඉතින් ඔය විදිහට මං හිතනවා මේ එන්ජොයි කරන්න ඇති කියලා පොඩ්කාස්ට් එක මේ වෙලාවේ බලන අහන ඔයාලත් අනිවාර්යෙන්ම විකසිත මල් වල ඉඳන් අපි අපේ කතන්දරේ තමයි ඇහුවේ. විකසිත මල් වල තියෙන ස්ටෝරි එක අපේ කතන්දරයක් කරගන්න පුළුවන්ද? විකසිත මල්වල තියෙන ස්ටෝරි එක අපේ කතන්දරේ පුළුවන් කරගන්න ගියොත් වැරදෙන්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. පුළුවන් ඔව් ප්‍රශ්න නෑ අපිට ප්‍රශ්න නෑ ප්‍රශ්න අපේ මියුසික් සම්බන්ධව අපිට එහෙම ලොකු ප්‍රශ්න නෑ ෑන්න අය ගෙදර යන්න ඕනි විකසිත මල් ගැන කතා කරොත් එහෙම එතන තියෙන අර ෆ්‍රෙන්ඩ්ෂිප් එක ඇතුලේ කොහොමද මේ ගෑනු ළමෙක්ට ආදරේ කියනවද නැද්ද ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් නැති වෙයිද ලව් එකක් නැති වෙයිද මොකක්ද කියන දේ මේ ඒක කොහොමද අයියා දැන් මේක මේ ඇත්තටම එක්ස්පීරියන්ස් එකක්ද නැත්නම් මේ නෑ කියන්නේ එක්ස්පීරියන්ස් එකක් නෙවෙයි නෙවෙයි මෙහෙමයි විකසිත මල් හැදෙන්නේ අත්‍තරම මේ අපේ ස්ටෙෆානෝ මතක් කරනවා නේ අන්සාෆයියා මතක් කරනවා නේ මේ දෙන්න නැත්තම් විකසිත මලක් නැහැ ඇත්තරම මම තමයි මේ වැඩේට අන්තිමටම හම්බෙන්නේ මේ ජොයින් වෙන කෙනා මට කියලා තිබුණා කවුද අපේ ස්ටෙෆාන් ලංකාවට ආපු වෙලාවක ස්ටෙෆාන් ඉටලි වල ලංකාවට ආපු වෙලාවක මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා නිකන් හුම් කරපු එකක් පෙන්නවා මම කිව්වා හරි කරමු කිසි ප්‍රශ්නයක් නැහැ කරමු හැබැයි මේක කොයි වගේ එළිය වෙයිද මොකක්වත්ම නැහැ මොකද මට ස්ටෙෆාන් ටැමිල් එතකොට ස්ටෙෆාන් ටැමිල් වලින් හම් කරපු එකක් තමයි එවලා තිබුණේ මොන වගේ දෙයක් එළිය වෙයිද කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ අන්සාෆයියත් ලංකාවට ආපු වෙලාවේ එයා ඉන්නේ ඩුබායි වල මේක නිකන් තුන්කොන් මේ සින්දුවක් රටවල් තුනක ඉඳලා මේ සින්දුව හැදෙන්නේ හොඳයි. එතකොට ඩුබායි ඉඳලා ලංකාවට ආපු වෙලාවක අපේ ගෙදර එනවා. ඇවිල්ලා කොයි වගේ එකක් ලියුවොත් හොඳයිද කියලා අහනවා. ඒත් මම එදාත් අයිඩියා එක කියන්නේ නැහැ අයට. අපි බලමු අයියේ මෙහෙම එකක් ලියමු මෙහෙමයි කියලා. හැබැයි මේකේ මෙලඩි එක ගත්තොත් එහෙම මේකේ මෙලඩිය ටිකක් ලියන්න අමාරු මෙලඩියක්. හරිද? ඒ කියන්නේ ළඟ වචන යනවනේ අර නන ඒ කැලේ එහෙම ටිකක් අමාරුයි ලියන්න අමාරුයි. මම හිතන්නේ අන්සාෆයියා ඒ ලියපු ස්පීඩ් එකට වෙන ආටිස්ට් වෙන ලිරිසිස් කෙනෙක් ලියන්න පුළුවන් වෙයි. හැබැයි අන්සාෆයියා ලියපු ස්පීඩ් එකට නම් මම හිතන්නේ ලියන්න පුළුවන් කියලා විකසිත මල් එකට.
මං කිව්වා අයියා මෙහෙමයි ලව් ස්ටෝරි එකක් ලියමු ස්ටෙෆාන් එක්ක අපි කතා වෙද්දී ලව් ස්ටෝරි එකක් ලියමු හැබැයි පොඩ්ඩක් යුනික් මොකක් කරේ එකක් ලියලෙව්වා කියව උඩින් මෙතුරිය එහෙලිය මට දැන් තේරුණා මේ කියන්නේ හොඳම යාළුවට ලව් කරපු එකක් ගැන තමයි මේ කියන්නේ කියලා. ඒකේ අතරින් යන්නමාගේ කන්ද හීනාල බැන්ද ඒකල් මුලින් ලියලා තිබුණේ නැහැ. ඒ ටික ලියන්නේ තු අර ඊට පස්සේ තමයි අපි පොඩ්ඩක් කතා වෙනස් කරේ. අපි මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඇතුලේ ලව් ස්ටෝරි එකක් බිල්ඩ් කරන්නේ නැතුව ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඇතුලේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක දිගටම තියාගෙන ඉන්න පුළුවන් විදිහට සින්දුවේ ලියමු කියලා. ඒ කියන්නේ අර්ථය ගමු කියලා. ඊට පස්සේ ඒක හොඳයි ඒක යුනික් නේ කියලා ඉවරලා ලිව්වා ඉතින් මේ ඔය සින්දුවේ වීඩියෝ එක සම්බන්ධව කතා කරොත් මේ ඔය වීඩියෝ එක ඉස්සරහට ඩයලොග් එකක් තියෙනවා මේ අද උඹ කියනවාද මෙහෙමයි කියලා මේ නෑ කියලා ඒක කියන අර ට්‍රිප් එකක් යන ට්‍රිප් එක යන මේක බෙයාද කියනවාද මං කියනවා නෑ කියන්න කියලා ඒක නොතිබුණා මුලින් ඒක තිබුණ නෑ මුලින් දාලා තු පෙන්නවා කට්ටිය වෙනම එකක් අයිඩියා එකක් කරන් තියෙන්නේ එන කැත අයිඩියා එකක් කරන් එකකින් හරි දැන් මම ස්ටෙෆානේ එහෙම එකක් යනවා දැන් ඔළුව වලට දැන් ප්‍රශ්නනේ දැන් ඔය රිලීස් කරන්න බෑ මම දන්නවා කමෙන්ට් සෙක්ෂන් එකේ පිරෙනවක කියලා මේ අපි ඩයලොග් එකක් දාලා කියමු මේ අපි හොඳ මෙයාලු තුන්දෙනා වෙන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ කියලා ඉවරලා අන්තිමේදී ධම්ම ඩයලොග් එකක් මේ වීඩියෝ එකේ ඉස්සරහට දාලා ඉවර වෙලා කොහොම හරි ඕක සමනය කරා කොච්චර සමනය කරත් අදටත් ඒ කමෙන්ට් එක තියෙනවා දැන් ඒකට කමෙන්ට් 1000 ගාණක් ඇවිල්ලා තියෙනවා තාමත් 100ක් 150ක් තියෙනවා ඒ කමෙන්ට් එක ඒ මං කියන එක දේ තියෙනවා හරිද එතකොට අපි ඒත් කල්පනා කර කමක් නැහැ shift වෙන තැනකට shift වෙයි මේ සින්දු හැබැයි අපි ඔය ඉතින් අර අපිට ඒක නවත්තන්න බෑ මම මේක කියනවා කියලා කියලා තිබුණේ ඒ කියන්නේ කවදාද පබ්ලික්ලි මේ දේ කියනවා කියලා මොකද මේ ඉතින් සින්දුවක අපි එළියට දාන්න හදන දේ අපි අතුලෙන් හැමදේම අපි දන්නවා හැබැයි පිටින් දකින්න කට්ටියට ඕක හැම වෙලාවෙම යන්නේ හැබැයි අපි හොඳට තේරුම් ගන්න පුළුවන් වීඩියෝ එකක් කරා තේරෙනවා මේක තමයි අපි දීපු එක ඔයාලා ගත්තේ ඔව් අපි හොඳටම තේරෙන්න එක කරා ගන්න පුළුවන් කොහොම හරි ඉතින් end of the day අපි කිව්වේ යාළුකම වැදගත් හැමදේටම වඩා මොකද තමන්ගේ යාළුවෙක්ව නැති කරගන්න එක මම රෙකමන්ඩ් කරන්නේ මොකද තමන්ගේ හැමදේම ඕපන්ලි කියන්න පුළුවන් ඉතාලම සුළු පිරිසක් අපිට හම්බ වෙන ජීවිතේ පොඩි කාලේ ඉඳලා එහෙම යම්කිසි මිනිසෙක් ඉන්නවනම් වරදක් වුණොත් සමාව ගන්න වරදක් කරන්න නැතුව ඉන්න බලන්න මොකද නැති වෙච්ච දවසට දුක හිතනවානේ ඉතින් ප්‍රේමය කියන දේ මම හිතන්නේ මේ යාළුකමට වඩා ලොකු ඇති කියලා මම හිතනවා ඇත්තරම බැන්දට පස්සෙත් ඔයාලා දෙන්න ස්ටිල් හොඳම යාළුවෝ දෙන්නෙක් වෙන්න ඕනේ නැත්තම් මේ කොලේකට සයින් කරලා ඉවරලා අපි දෙන්න විවාහ වුණා කියන තැනදී නෙමෙයි හොඳම යාළුවෝ දෙන්න විදියට ඉන්න පුළුවන් නම් කපල් එකක් විදියට මම හිතනවා හොඳයි අපි සින්දුවෙන් කියන්නේ නැති මේක ඇඩ්වයිස් එකක් සින්දු වෙන දීලා තියෙන ඉතින් කියන්නේ නැති ඕකද හරි ඒ විදිහට තමයි එතකොට විකසිත මල්නේ කතන්දරේ යන්නේ කොහොම හරි ඉතින් විකසිත මල් ඇතුලේ අයියලා දෙන්න හදපු දේ අරගත්තට පස්සේ එහෙම යාළුකමින් ආදරේ පටන් අරන් අපේ කතන්දර ගොඩ නැගපය ඕන තරම් යති. ඉතින් අයියාගේ අපේ කතන්දරේ කොහොමද ධ්‍යාන අයියාගේ ගොඩ නැගුණේ? මෙහෙමයි. ඒ කියන්නේ මේක මගේ මේ කර්මයක්ද දන්නේ නැහැ. මේ පිනක්ද දන්නේ නැහැ. හුඟක් ඔය මේ අහක දාලා පැත්තක තියෙන මෙලඩි අරන් කරන ඒවා තමයි ගොඩක් දුවන්නේ. දැන් ඔය සින්දු ඇත්තටම මතක් කරනවා ජේස්. මං හිතන්නේ මේ වැඩිම views තියෙන්නේ මගේ කරියගේ මගේ ලොකුම හයස්ම නම්බර්ස් තියෙන සින්දුව. මේ වෙනස් වෙමින් යනවා හැබැයි ඒක දැන් ඒක පොඩ්ඩක් දැන් වෙනස් වෙලා තිනවා. නමුත් මේ ජේස් මල්ලිව මතක් කරනවා. ජයතු. දිසානා ඉතින් එයා තමයි ඔය සින්දු මෙලඩි එක හැදුවේ ඉතින්. ඒ මල්ලිත් එක මම සින්දු මම රිලීස් කරා සේදාදරේ කියලා සින්දුවක් මීට මාස කිහිපයකට කලින්. ඒ සේදාදරේ සින්දුවත් එක්ක සින්දු පහක් මම හැදුවා ජේස් එක්ක. ජේස් තමයි හැදුවේ. බුද්ධි සන්දීප තමයි ලිව්වේ. මම තමයි සිංගරේ. අපි තුන් දෙනාගේ සින්දු පහක් හැදුවා. ඉතින් ඔය පහ රිලීස් කරන්න තියෙද්දි මම කිව්වා මේ මල්ලි වගාව තව මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ මට ඕන වුණා ඇල්බම් එකක් රිලීස් කරන්න සින්දු 6ක් 7ක් එක්ක. ඊපස්සේ මම අයියා මං ගාව තම මෙලඩි එකක් තියෙනවා. හැබැයි ඒක නිකන් සෙට් නෑ වගේ මට මගේ යාළුවෙක් කිව්වා මෙලඩි එක ටිකක් සෙට් නෑ වගේ කියලා. මේවා පොඩ්ඩක් අහලා බලන්නකෝ කියලා. මට එව්වා මෙලඩි එක. ඊට පස්සේ මේ එයා නිකන් අර එයාගේ මෙලඩි එක හම් කරලා අතරමැද්දේ වචන දාලා මේ ඔය අන්දරේ කෑල්ල එහෙම තිබුණා ඒක ඇතුලේ. ඉතින් මේ එහෙම දාලා තිබුණා. එව්වා මට මෙලඩි එක. මට සෙට් වුණා ඒක. මං මෙයාලටත් පෙන්නවා. මෙයාත් කිව්වා අයියේ මේ ඔක කඩාගෙන යන්නත් පුළුවන්. වෙන පැත්තකට shift වෙන්නත් පුළුවන්.
දෙකින් එකක් වෙයි කියලා මම ඊට පස්සේ ඉතින් මම ලිව්වා සින්දුව මට සෙට් වෙන විදිහට මගේ වචන දාලා මේ ලස්සන ලව් සෝං එකක් ලිව්වා ලියලා මේ රෙකෝඩ් කරලා දැම්මා ඉතින් ඒකෙත් ආර්ට් වර්ක් එකක් එක දැම්මා ඉතින් මේ ඒ කියන්නේ ඒක වෙද්දිත් අයියා මරත් මම ඇමරිකාවේ මම උඩ වොයිස් කරලා එවන්නෙත් ඇමරිකාවේ ඉඳන් මගේ කාමරේ මගේ තියෙන පුංචි ස්ටුඩියෝ එකක් තියෙනවා මේ ඒ ස්ටුඩියෝ එකේ වොයිස් කරලා ජේස්ටේ වල තමයි මේ සින්දුව හැදෙන්නේ ඉතින් ඒ සින්දුව දාලා ටික දවසක් යනකොට TikTok එකේ මාර විදිහට ඒක වෛරල් වෙලා තිබුණා ඊට පස්සේ මේ YouTube trending ආවා ඊට පස්සේ Apple Music වල top 100 එකේ number 2 විතර 3 විතර ආවම මතක නෑ හරියටම මේ YouTube වල කොළඹ number 1 song එක වුණා YouTube එකේ ඒ වගේ මේ සෑහෙන දේවල් ටිකක් වුණා ඒ සින්දුවට ඒකත් අර මේක සෙට් නෑ කියලා වගේ අහක දාලා තිබිච්ච සින්දුවක් ඉතින් අරගෙන කරා ඉතින් ඒක තමයි අපේ කතන්දරේ ඒක තමයි කතන්දරේ කතන්දරේ ඒ කතන්දරෙත් එක්ක අපි මොකටද යන්නේ අපි යමු දෙන්නත් එක්ක මොන හරි කතා කරන්න දැන් පවනේ මේ දෙන්නම ඇවිල්ලා හෙන චිල්ලක ඉන්න චරිත දෙකක් චිල්ලක ඉන්න වෙලාවට මොකද කරන්නේ චිල්ලක ඉන්න වෙලාවට අපි දෙන්න මම ගොඩක් කැමති ගේම්ස් ගහන්න මෙතුමා ගාව PS5 එකක් තියෙනවා මට PS4 එකක් තියෙනවා අපි ගේම්ස් ගහනවා ගොඩක් වෙලාවට ඇමරිකාවල PS5 එකක් තියාගෙන මෙහෙත් අය ගත්ත PS4 ඒකට ආසයි චිල්ලේ එහෙන් ඒවා ගන්න තු ඒක නෑ ගොඩක් වෙලාවට අපි ක්‍රිකට් ගහනවා මම මගේ තව යාළුවෝ ටිකක් ඉන්නවා අපි හැම සතියෙම ක්‍රිකට් ගහනවා ක්‍රිකට් මාර පිස්සක් මියුසික් පස්සේ මගේ ඔළුවේ නම් මම ඉතින් මාර ක්‍රිකට් ෆෑන් කෙනෙක් ඉතින් අපි මැචස් බලනවා ක්‍රිකට් ඔය හයිලයිට් බලනවා TikTok එකේද YouTube එකේ ගොඩක් සින්දු හදන්න නැත්තම් අපි රෙකෝඩින් ප්‍රොඩක්ෂන් එකක වැඩක මොකුත් නැත්තම් බොහෝ දුරට අපි එක්ක ගේම්ස් ගහයි එහෙම නැත්තම් පූල් මොනාරි සෙල්ලම් කරයි නැත්තම් ක්‍රිකට් ඔය ඉන්ඩෝ මොකක් එකක් පැය දෙක තුනකට අරගෙන එතන ක්‍රිකට් ගහනවා එහෙම නැත්තම් කොහරි ට්‍රිප් යනවා අපි සෙට් වෙලා හිටපු ගමන් ඒ කියන්නේ දැන් අද කොල්ලන හෙට නොරෙලියන්ද කියලා පැක් කරගන්නවා යනවා ඒ වගේ ඉතින් එහෙම යන්න ආසයි ඉතින් එහෙම යනවා ට්‍රැවල් කරනවා කන්න ආසයි මහරෑ ගිහලා ඒ කියන්නේ කාබු නැති රෙස්ටොරන්ට් වලින් කාබු නැති හොටෙල් වල බුෆේ වලින් try කරනවා මේ මාසේ අද මම එක හොටෙල් එකක් ලබන මාසේ තව හොටෙල් එකක් කොහොම කෑම කන්නද ඒ වගේ බොහොම සුන්දර විදිහට අපි ජීවත් වෙනවා ඉතින් මේ එතකොට කොහොමද මේ දැන් දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක බිල්ඩ් උනේ අපි ඇත්තටම සෙට් වෙන්නේ කොරෝනා කාලේ හරිද ඒ කියන්නේ දැන් කොරෝනා කාලේ අපි ලොක්ඩවුන් අයියලා ඒ කියන්නේ ඉස්කෝලේ යද්දී අපි ඊට කලින් අපි දෙන්න මෙහෙම මනුස්ස දෙනෙක් ඉන්නවා කියලා දන්නේ නැහැ සමහරට මෙයා මගේ රහත් හිමිරුන්නේ සින්දු අහලා තිබුණා අනේ ඒක මතක් කරන්න අපි ආපු හින්ද කියමු රහත් හිමිවරුන් කියන්නේ ධ්‍යාන හේවගේ ඔව් ඒකත් සිංහලනේ මම ඉතින් හුඟක් අය දන්නේ නැහැ ඉතින් මොකද මට ඒක ලයිව් කොන්සර්ට් ඒක වෙනම එකක් නේ අයියා ඒක වෙනම සින්දු මගේ නම මාව ඒ කියන්නේ මට වෙච්ච ලොකු චැලෙන්ජ් එකක් ඒ කියන්නේ ධ්‍යාන හේව දැන් මගේ දෙවෙනි සින්දුව රහත් හිමිරුන් කියන්නේ එතකොට මගේ දෙවෙනි සින්දුවෙන්ම අර නිකන් මගේ බාරක නිකන් මට සෙට් වෙනවා මේ සෑහෙන උඩකින් ඊට පස්සේ එතනින් මම දැන් මට ආයි පල්ලෙහාට එන්නත් බෑ. ඒතර මම කරන ඉඳලා තව උඩට යන්නත් ඕනේ. ඒකට සෑහෙන අමාරු ටාස්ක් එකක් වුණා මට මේ රහත් තිමුණ කෙනෙක් ලොකු ගෞරවයක් මට ඒ වගේ සින්දුවක් කරන්න ලැබිච්ච එක. ඉතින් චරිත අයියාවයි චන්ද්‍රසේන සර්ව රවි අයියා සසිත් අයියා ඔය ඔක්කොම රැන්ඩි ක්‍රිස් ඔය හැමෝම මතක් කරන්න ඕනේ ඔය සින්දුවට සම්බන්ධ වෙච්ච කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ මහන්සිය නිසා මම ඔගේ වොයිස් එක කරා විතරයි. ඉතින් ඒගොල්ලන්ගේ මහන්සිය ප්‍රතිඵලයක් විදිහට තමයි ඉතින් මේ සින්දුව හැදෙන්නේ. ඉතින් මම බොහොම ස්තුතිවන්ත නැහැ හැමෝටම. ඉතින් ඔය සින්දුව රිලීස් වෙලා හන්තානේ රිලීස් වුණාට පස්සේ ඒකත් අපි කියමු මේ ප්‍රෝග්‍රෑම් එකේ පස්සේ මේ හන්තානේ සින්දුව රිලීස් වුණාට පස්සේ මගේ නම තව ටිකක් එළියට යනවා. ඉතින් අපිට ලැබෙනවා රණු රයියා කියලා ඉන්න අපි දෙන්නගේම බොහොම හිතවත් යාළුවෙක්. රණු රයියාගේ තිබුණා මේ සිහිනේ සොයා කියලා Facebook group එකක්. ඒ Facebook group එකෙන් කරන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන්න කැමති අප්කමින් ආටිස්ට්ලට දේවල් කියලා දෙන එක. ඒ කියන්නේ මෙන්ටෝ කරනවා. එහෙම නැත්නම් අපි ලෙක්චර්ස් දෙනවා. හැම මාසෙම මාසෙකට සැරයක් ඔන්ලයින් Zoom මීටින් එකක් අපි ඒක ආයෙ පටන් ගන්න එක දැන් නැවතිලා තියෙන්නේ. රණු රයි මම ආයෙත් කියනවා මම ළඟදිත් කිව්වා. ඒක හරි වටින දෙයක්. ප්ලීස් අපි ඒක ආයෙ පටන් ගමු. ඕන වෙලාවක අපි උදව් කරනවා. මේ ඉතින් ඒ වගේ හැම මාසෙම Zoom මීට් අප් එකක් තියලා ඒකට ළමයි ජොයින් වෙනවා. ඉතින් චතුම් මෙහෙමත් අපි දැනගන්නේ ඔය සීනේස්වා ගෲප් එක කරා. මගේ ඇදලා WhatsApp එකේ නම චතුම් මල්ලි සීනේස්වා. කන්ටැක්ට් එකේ තියෙන්නේ. ඉතින් මේ ඒ ගෲප් එකට මට ආරාධනා කරනවා ගෙස්ට් ස්පීකර් කෙනෙක් විදියට මේ ඔය හන්තානේ සින්දුව හැදිච්ච හැටි සහ ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එන්න අයට ඔයා එනකොට මොනවාද මට වෙච්ච අභියෝග ඒ දේවල් ගැන කතා කරන්න ලෙක්චර් එකට. ඉතින් ඒ ගෲප් එක ඇතුලේ මෙයාත් ඉන්නවා ජොයින් වෙලා. ඉතින් ඔය සිහිනේස්වා ගෲප් එකට මම ඊට කලින් ජොයින් වුණා. මම මෙයාව දකිනවා මෙයාලා ඔය ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් ගැන මියුසික් ඩිස්ට්‍රිබියුෂන් ගැන මෙයාලා කතා වෙනවා. ඉතින් මහිරු සේනාරත්න කියලා ඉන්නවා
ප්‍රොෆයිල් එක පේනවා. නමුත් මම මෙයා පර්සනලි දන්නේ නැහැ. ඒක නිසා ඉතින් මම කතා බහ කරේ නැහැ. නමුත් මම වෙන සින්දි ටික බලාගෙන හිටියේ. පස්සේ දැන් එදා මම ගෙස්ට් ස්පීකර් කෙනෙක් විදිහට මේ ප්‍රෝග්‍රෑම් එකට ගියාට පස්සේ මේ හැමෝම මගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්න අහන අතරේ මෙයාත් මගෙන් ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ මෙයාට කොහොමද මම මේ දීපු උත්තරත් එක්ක මෙයාට මාව සෙට් වෙනා. ඉතින් එතනින් පස්සේ මේ මම ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලන්ට ඕන කෙනෙකුට මේ මියුසික් වැඩ කරන්න හරි එහෙම නැත්නම් ප්‍රශ්න තියෙනවා හරි ඕන්ලා ගහන්න කියලා මම මගේ කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් දුන්නා. ඉතින් එයා ඒ විදිහට මෙයා WhatsApp එකෙන් මාව කන්ටැක්ට් කරා. අපි දෙන්න පැයකමාරක දෙක විතර කෝල් එකක් ගත්තා. එතනින් පස්සේ රෙස්ට් එක ඉතින් හිස්ටරි තමයි. මියුසික් කියන්නේ ඉතින් යාළුකමටත් හේතුවක් වුණා අන්තිමේදී. මියුසික් කියන දේ. මයිරු හරහා මම ගොඩාක් අය අඳුරගත්තා. මං දන්න සුළු පිරිසක් මයිරු අඳුරගත්තා. අපි දෙන්න අඳුරගත්තට පස්සේ අපේ ජීවිත මාර විදියට මේ වෙනස් වුණා. විශේෂ දේවල් ගොඩක් සිද්ධ වුණා අපේ ජීවිතේ මියුසික් පැත්තෙන්. ඉතින් ජීවිතයට වැලියු එකක් ඇඩ් කරපු ඩයල් එකක් තමයි. දෙන්න මෙයාට ඉතින් අනිවාර්යයෙන්. ඒ නිසා මේ අපි නිකන් අර ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ සහෝදරයෝ වගේ මම හිතන්නේ හොඳ අවස්ථාවක් න අද ඔයාලා දෙන්නටම එකට මෙහෙම කතා කරන්න හම්බ වෙච්ච එකත් මට හිතෙනවා මේ උනේ දෙන්න එකටම ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනිව තමයි. ඔව් අපි දෙන්න ඔය නිකන් වෙනම අපි අනිත් එක මම ඔන්ලයින් සෙට් වෙලා දිනනවා. කවදාවත් මහිරුවයි ඔහොම කියලා නැහැ නේද ධානයද? ධානය කියලා නැහැ. කියන්න ඕනේ නැහැ දැනිලා තියෙනවා. අන්න ඒක පිරිමි ළමයි එහෙම කියන්නේ නැහැ නේ. මේක හොඳ අවස්ථාවක් ඒ දෙන්නට කියන්න. ඉතින් මේ ඔහොම තමයි යාළුකම ගැන මට හිතනවා මේ අපේ පොඩ්කාස්ට් එක අපි ඇත්තටම එපිසෝඩ් 2කටවත් කරන්න ඕනේ කියලා. ඒ තරම් කතා කරන්න දේවල් අපිට තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. මේ හරි අපි එහෙනම් හිතවන්ති එක්ක දැනුනේ තනියද වහමුද? මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නෑද නුඹ කියනා හිතවන්ති බලනා නමුදු කිසිදාක යලි නොයනා තනියට ආකරේ දෙනා පෙම්වන්ති කිරිකොඩු හිනේ ළඟින් සැතපෙන්න රාසෙමින් සැනසෙන්න ආයේ ඉතින් ඔබ ඉන්නවාදෝ කියන්න නීල නිතුමානේ සිනා පෑලවන් කඳුළු බිඳු දැසේ පුර රුවනන් හීන හිත දවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නෑද නුඹ කියනා හිතවන්ති මග බලනා නමුදු කිසිදාක යලි නොයනා තනියට ආකහේ ඇදෙනා පෙම්වන්ති තාම ඒ සඳ නොවිඳී
ළඟ පාත ඉඳ තනි රකිමි තුන්යාමයේ නිදිවරමි නුඹ තාම ඒ සඳ නොවිඳී ළඟ පාත තනි රකිමි තුන්යාමයේ නිදිවරමි නුඹ නීල නෙතුමානේ සිනා පෑලවන් කඳුළු බිඳු දැසේ පුරා රුවැදන් හිත දවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නේද නුඹ කිජනා හිතවන්තී මග බලනා අමුදු කිසිදාක යලි නොවෙනා තනියට ආකහේ ඇදෙනා පෙම්වන්තී ජීවිත ගඟේ යන්න හැදුවා ගොඩක්ම ටික කාලයක් ඉන්දි පෙනුණා හුඟක්ම නිලවක් පිපි එන්න ගෙවුණා ගොඩක් කල් තනි මන්සලේ ඉන්න බැරුවා හුඟක් කල් පාවී දුරක් යන්න හිතුණා හේ දැටි තුරුලේ ඔබේ හෙමිහින් ඔබේ සුරත අල්ලන් ප්‍රිජේ ජින්දිමී ඔබේ සෙනේ ඇසුනේ ඔබමදු පෙනුනේ නුඹවදු පැතුවේ කාවදු දැනුනේ තනිජදු ඇසුනේ ඔබමදු පෙනුනේ නුඹවදු පැතුවේ කාවදු දැනුනේ තනිජදු පාවෙලා දුරක් ගිහින් යාවෙලා හෙමින් සැරින් පාළුවෙන් මගක් නැවිත් යන්නේමි වසන්තුරින් බිඳුනේ හිතේ හීනඩකින් ප්‍රිජේ තවමත් නැතේ ආදරේ හෙමිහින් ඔබේ සුරත අල්ලන් ප්‍රිජේ යන්නන්ද මං පාඩුවේ ඇසුනේ ඔබමදු පෙනුනේ නුඹවදු පැතුවේ කාවදු පෙනුනේ තනියදු ඇසුනේ ඔබමදු පෙනුනේ නුඹවදු පැතුවේ කාවදු පෙනුනේ තනියදු ඉතින් ඒ විදිහට තමයි අපි හිතවන්තී එක්ක දැනුනේ තනියදෝ ඇහුවේ දැනුනේ තනියදෝ පැත්තට මං යන්නම් මේක මේ ස්ටෝරි ලයින් එකක අන්තිම සින්දුව නේදයි ඔව් එතකොට ඒක ගැන මං කිව්වොත් එහෙම ඒක දන්නේ නැති අයට මං හිතනවා මමත් මේක හොයලා තමයි දැනගත් මං ඇත්තට මේක දැනගෙන හිටියේ නැහැ කලින් ආලෙන් බැඳි අම්බරේ දැනුනේ තනියදෝ මේක එක ස්ටෝරි එකක් දැන් අද මම මේ කිව්වට පස්සේ ඔන්න ඔයාලට පුළුවන් ගිහිල්ලා මේ සින්දු තුන එක දිගට අහන්න මේ සින්දු තුන එක ස්ටෝරි එකක් ගැන තමයි කියන්නේ එතකොට මේ ස්ටෝරි එක ඇත්ත කතාවක්ද මේකේ පළවෙනි එපිසෝඩ්ස් දෙක ඒ කියන්නේ ආලින් බැඳි එක අම්බරේ එකයි ඇත්ත අම්බරේ මම අර අම්බරේ එක තමයි මම අර එක දවසින් හදපු සින්දුව තියෙන්නේ ඒක ඒ කියන්නේ කතාව දැනගෙන හිටියා හැබැයි මට මෙලඩි එකක් නැතුව හිටියේ මං ගාව තිබ්බ මෙලඩි එකත් ආලින් බැඳි වගේම එන සෑඩ් මෙලඩි එකක් ඊට පස්සේ මට හිතුණා ආලින් බැඳි වගේ තවත් සෑඩ් එකක් හදන්න නැතුව මට මෙලඩි එකක් මට දැන් ඒ තියෙන අයිඩියා එක මට සෑඩ් විදිහට නැතුව ටිකක් හොප්ෆුල් විදිහට එළියට දාගන්න පුළුවන්කමක් තිබුණොත් හොඳයි කියන එක තමයි මගේ ඔළුවේ දිව් එක. ඔයෙත් මට ඔය ස්ලිට් එකට යන්න පුළුවන් වෙච්ච එක තිබ්බ ලොකුම දේ තමයි යෝග මං යන්න බෑ කොල්ලෝ පිටින් ඉඳලා ස්ලිට් එකට 177 බස් එකේ
මේකසේ අත බස් එකේ යන කට්ටිය දන්නවා සමහර තැන් තියෙනවා ඉතින් බස් එකෙන් බහලා ගිහලා තේ එකක් බීලා එතනට මයිල නගින්න පුළුවන් බස් එකේ තමයි ඔන්න ඔය තැන්වල මේ ඉතින් හෙඩ්ෆෝන් එක දාගෙන ඉන්න අතරේ ආපු පොලි මෙඩිටි කාලා තමයි ඔය කාල ඕක රෙකෝඩ් කරගෙන හරි ඕක තමයි ඉස්සරහටයි පිටිපස්සටයි බිල්ඩ් අප් උනේ ඉතින් කොහොම හරි පළවෙනි සින්දුවෙන් කියන කතාව සහ දෙවෙනි සින්දුවෙන් කියන කතාව ඇත්ත කතාවක් එක. අපි පොඩ්ඩක් කතාව මතක් කරමු. මම ආලෙන් මැදි එකේ තියෙන්නේ කියන්න. නෑ කියන්න. අයිය කතාව කියන්නේ ඉතින් මම දැනගන්න ටික මම අයියට කියන්නේ ඊට කතාව. ආලෙන් මැදි එකේ තියෙන්නේ ඇත්තම පිටිසර ගමක්. පිටිසර ගමක් කියන්නේ ඒක ඇත්තටම අපේ ගමට ආසන්න ගමක්. මම රික්වෙස්ට් කරනවා අපිව බලන අයටයි අහන අයටයි දැන් අපි අද ආලෙන් බැඳි කියන්නේ නැහැ. නමුත් මේ කතාව අහලා ඔයා ගිහින් ආලෙන් බැඳි අහන්න. ඔයාට ඒක වෙනමම විදිහකට දැනෙයි. එහෙනම් අපි කියමු ඒක. අපේ කුරුණෑගල අවට ගමක්. මම නම් ගම නොකිය නැතික හරි නෑ මොකද මේක ඇත්ත කතාවක් නිසා පළවෙනි දෙක හොඳේ. ඉතින් ගම්වල තියෙනවනේ කුල තාමත් ඉතින් කොළඹින් පිටරට යනකොට ඕක තියෙනවා කුරුණෑගල පැත්තේ අපේ පැත්තේ ගොඩක් අඩියනේ. ඉතින් මේ ඔය කියන තරුණයා යම්කිසි ගමක තියෙන ටික අඩු කුලයක කෙනෙක්. එයාගේ අම්මා ඒ ගමේ යම්කිසි ජොබ් එකක් කරනවා. ඒ කරන එක අපිට පොදුවේ කියන්න පුළුවන් මුදල් හදල් වල අංගහිඟකම් තියෙන පවුලක් කෙනෙක්. හරිද? ඉතින් මුදල් හදල් වලත් නෙමෙයි තියෙන කුලය තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඉතින් මේ හැවුනාට මේ තරුණයා මේ ආදරය කරන තරුණිය වෙන වංශවත් පවුලක එක්කෙනෙක් ඒ ගමේ කුලවත් කෙනෙක්. ඉතින් මේ තරුණයා ඒ ගෙදර වැඩකාරකමට හිටපු කෙනා. ඔහොම ඉන්න අතර ටික ටික ඉතින් ලොකු වෙනකොට ඉතින් කට්ටියට එක එක හැඟීම් දැනීම් දැනෙන්න ගන්නවානේ ඉතින්. ඒ අතර ආලේ මෝරනවා ඉතින් හරිද? මේ ආලේ මෝරන වෙලාවේ ඉතින් කොහොම හරි දෙන්නට දෙන්න කැමති වෙලා ටික ටික ඉඳලා ඉතින් යම්කිසි කසුකුසු අතරේ ඔය ඉතින් පවුල් වලට ආරංචි වෙනවා. ඒ කියන්නේ මේ පිරිමි ළමයා ගෙදර වැඩ කරන්නත් ගිහින් තියනා නේද? ඔව් මොකද ගෙදර මම ඉතින් කෙලිම කියන අම්මා රෙදි නැන්ද කියලා කියන්නේ අපි ගම්වල. එතකොට ඒ ගෙදරට රෙදි හොදන පවුලේ පුතා තමයි මේ දැන් මේ ගෙදර මේ දුවට ආදරය කරන්නේ. ඉතින් කොහොම හරි මේ ඕක කසුකුසුව පැතිරලා ගිහිල්ලා ඕක ප්‍රශ්නයක් වෙන තරමට එනවා. ආවට පස්සේ කොහොම හරි ඒ වංශවත් පවුලක් ඉඳ පොඩ්ඩක් ගමේ පොඩ්ඩක් පවර එක වැඩි. ඉතින් කොහොම හරි ගමෙන් පිටුහල් කරන්න හදනවා අර දෙන්නව. අම්මවයි පුතාවයි. අම්මයි පුතායි විතරයි ඉන්නෙත් මේකේ. ගමෙන් පිටුහල් කරන්න හදලා කොහොම හරි ගමේ ඉන්න බැරි කරලා එන ප්‍රශ්න ඇති වෙනකොට අන්තිමේදී මේ තරුණයා ගිහිල්ලා රික්වෙස්ට් කරනවා ගෙදරේ තාත්තාගෙන් මම යන්නම් ගමෙන් අම්මා ඉපදිච්ච ගමේ අම්මට මැරෙන්න ඕනේ. ඒ හින්දා අම්මට ඉන්න දෙන්න කරදරයක් නැතුව හිටපු විදියට මින්දී මගේ අතින් වරදුනේ මම ඒකට වන්දි ගෙවන්නම් කියලා යනවා ගමේ. යනකොට මේ ආලෙන් ඒ තියෙන දෙදරීම තමයි ආලෙන් බැදී එකේ තියෙන්නේ. අම්බරේ එකේ තියෙන්නේ නගරයට යන කෙනා අර ප්‍රොමිස් එකක් කියලා යන්නේ මම මෙයා වත අරිනවා. ආයෙ කිසිම සම්බන්ධකමක් පවත්වන්න නැහැ. තිබුණොත් හැබැයි ඔයාට වෙන්නෙත් මේ දේ කියලා අර පවුලෙන් මෙයාට තරවටු කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි අර සින්දුව ඇතුලේ තියෙන්නේ මේ අම්බරේ රුඹරූ සංගවා. අහසේ වාගේ කවිලියා නොකියා වුණා. ඒ කියන්නේ කවිලියලා ඒත් නොකියා ඒ තමන් ගාව තියානිනලු කියන්නේ නැහැ. කිව්වොත් නේ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඔය විදිහට වචන ටික දැන් බලන්න ගෙදර ගිහලා එතකොට තේරෙයි මේ කතාවත් එක්ක ඇයි මේක මෙහෙම කියන්නේ. ඇවිද මේ මාවතේ ආලෙන් බැඳිලා පෙරහ. ඒක තමයි ආලෙන් බැඳී සින්දුව ගලපන්නේ. නැතුවදෝ පෙනුනේ මගේ ආලේ කවද. එතකොට කියනවා මේ හිටියද දන්නේ ඉතින් කොළඹ ඉද්දි බැරි වෙලාවකත් කොළඹ එයි. මාව බලන් දෙයි හොරෙන් හරි ආලුවෙක් එක්ක ඉතින් කවදාකත් ඇවිල්ලා නැහැලු මට අහන්න දැනෙච්ච විදිහට. තුන්වෙනි එක ඒ කියන්නේ ඕක සම්පූර්ණ නැහැ සින්දුව. මට දැන් කියන්න ඕන දේවල් කියනවා. දැන් මගේ පර්ස්පෙක්ටිව් එකේ සින්දුව සම්පූර්ණ නැහැ. තමයි ඊට පස්සේ තමයි දැන් මේ තනියද ඔය එක මේ කරේ මට ඕන වුණා මෙයාට අවසානයක් දෙන්න. ඒ කියන්නේ ගෑන් ළමයාගේ අවසානය ගැන නිපුණ හේරත් කියන මේ තව ගායකයා කෙනා එයා වෙනම වර්ෂන් එකකින් ආලෙන් මැදි එකේ ෆීමේල් වර්ෂන් නැත්නම් මෙතුමා තමයි ඒකේ ලිරික්ස් ලිව්වේ. හරිද? හරිද? මේ මං කියන්නේ හැම තැනකම ඉන්නවා කොහේ හරි. ඉතින් මෙයා තමයි ලිරික්ස් ලිව්වේ. ඊට පස්සේ ඒ පර්ස්පෙක්ටිව් එක ඇතුලින් ඉවර වෙනවා. ඉතින් දරුණු දෙයක මට කියන්න ඕනේ සමහර වෙලාවට අපේ ජීවිතේට ඇඩික්ෂන් එකක් නැතුවමත් බෑනේ.
මුලින් රියලිටිය එකකින් එස්කේප් කරන්න ඇඩික්ෂන් මොකක් කර එකක් ඕනේ. ඉතින් ඇඩික්ෂන් එක සමහර වෙලාවට මෙයාගේ තිබිලා තියෙන ගෑනු ළමයා. දැන් ඒ ගෑනු ළමයා නැති නිසා මෙයා අලුත් ඇඩික්ෂන් එකකට යනවා. ඒක එතනදී ඉතින් කොළඹනේ දැන් ඉන්නේ. විවිධ දේවල් යාළුවොත් එක්ක බෝඩින් කාමරවල ඉද්දි ඒ අනිත් අය පාවිච්චි කරන දේවල් අරවා මේවා මේවා පොඩ්ඩක් මෙයා එයාගේ තිබ්බ ස්ට්‍රෙස් එකකට එක්ක ස්ට්‍රෙස් එකෙන් රිලීෆ් එකක් විදිහට අර කියන ඔය නිලුමක් කියලා අදහස් කරන්නේ කට්ටියලා තියෙන ආලෙන් වැඩි එකේ තනිව ඉන්න බෑ තව දැන්නම් තව නිලුමක් ඕනේ කියලා තව ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව නෑ මෙයාගේ ආදරේ හැමදාම අරයට විතරයි තියෙන්නේ හැබැයි පොඩි ඇඩික්ෂන් එකකට පුරුදු වෙනවා ඉතින් ඒ පුරුද්දෙන් තමයි මෙයා අවසාන එයාගේ මං හිතන්නේ ජීවිත ගඟේ යන්න හැදුවා ගොඩක් කල් එමුණු බැරි වුණා තමයි ඉතින් මට නෙළුම් මල් කතාව කියති මමත් ඒ විදිහට නෙමෙයි හිතුවේ අර මල් ගොඩක් හම්බුණත් එයාගේ එකම නෙළුම අරගෙන යන්න මම කියලා තමයි මම හිතාගෙන හිටියේ දැන් අපිට ඒක ඒ විදිහට හිතන්නත් පුළුවන් දැන් Tamanට අර කලින් කියෝ එකම තමයි අපි දෙන්න විදිහටම නෙමෙයි ඔයාලට ඒක ගන්න පුළුවන් මම ෆෑන් කෙනෙක් ඉන්න තැන ඉඳලා ඒ සින්දුව ගැන හිතුවේ මට මල් ගොඩක් හම්බුණා හැබැයි තාම මගේ රිලීෆ් එක අර නෙළුම තමයි කියන එක තමයි මම හිතුවේ ඉතින් ඒක හරිම ලස්සන ස්ටෝරි එකක් මේ මම අර කලින් කරපු රික්වෙස්ට් එක විදිහට ඔයාලා ගිහිල්ලා ඒක බලන්න අහන්න එහෙම තමයි දැනුනේ තනියදෝ ලස්සනයි හරි ඊට පස්සේ හිතවන්ති මම මේක කෙටියෙන් කියන්න මොකද නැත්තම් මේ සාහිත්‍ය විචාරයක් වගේ අනේ උනාට ලස්සනයි අපි අද සින්දු විචාරය කරන්නේ ඒක බලන්න මේ ඔයාලට තේරෙන්නේ නැද්ද නොදන්නා පැතිකඩවල් වල සාහිත්‍ය ඒක තමයි නෑ හිතවන්ත එකත් ඇත්තටම මේ හිතවන්ත එක මගේ ඔරිජිනල් එකක් ඒකේ ලිරික්ස් මෙලඩි දෙකම මගේ හැබැයි ඒක ඇරේන්ජ්මන්ට්ස් ටික හදලා ඒ ඩේවල් ටික කරන්නේ පසන් අයියා පසන් ලියනගේ ඉතින් ආදරේ මතක් කරනවා පසන් අයියා ඊපස්සේ ගිටාර්ස් ප්ලේ කරා ප්‍රකාශ අයියා මතක් කරන්න ඕනේ ඊපස්සේ ඔහුගේ අර ලස්සන මියුසික් වීඩියෝ එක මේ අපේ ගෙවින් අභිෂේක් ගෙවින් තමයි ඩිරෙක්ට් කරේ ඊපස්සේ නිවර්තනා ඉන්න වීඩියෝ එකේ නිවාත් මතක් කරනවා එඩිට් එක ගෙවේ සචින්වත් මතක් කරන්න ඕනේ ඉතින් මේ ඒ සින්දුව ඇත්තටම මේ ඔය කොරෝනා කාලේ මට ආපු මෙලඩි එකක් ඒකත් ඒක කිව්වත් ඒක වීලකට ඒකත් මේ මනසට දීලා තිබුණා මේ මනස හදලා දුන්නේ නැති එකක් තමයි ඒක. අයියෝ දැන් මේ බලන් ගියාම මේ ධ්‍යාන අය ඒක නෝක වෙනවා ඒක මෙයා මට කියනවා අයියෝ ඔයා එක හිට් සින්දු ඔයාගේ ඔය හිට් වෙච්ච එක සින්දුවක් ආවා මට දෙන්නේ නැහැ නේ. මල්ලි ඔයාට තමයි දුන්නේ ඉස්සෙල්ලාම ඔයා හදලා දුන්නේ මට කියලා. ඔව් ඉතින් මේ පසන්නයි නෑ මම පසන්නයිට කිව්වෙත් නෑ වෙන ෆස්ට් දැන් තමයි ඔක එලීට ඔය ටික දවසයි ඔක කියන්න දෙන පොඩ්ඩක් ඉන්නු ඊළඟ හදලා දෙන පසන්නයි සමා වෙන්න මුලින් මෙයාට දුන්න මෙයා ඒ කියන්නේ මෙයාගේ කාර්යබහුලයි මම ඒ කියන්නේ මම කැමති නෑ කියන මට ඕක නම් මතකයි මම ඕක නම් හරියටම කියන මගේ කැම්පස් එකේ රිසර්ච් කවුරුත් ඔව් ඒ ගොඩක් බිසි වෙලා හිටියේ ඒක නිසා ඒ වැඩේ ඒකත් එක්කම ඊට පස්සේ මෙයාට තව ප්‍රොජෙක්ට්ස් එනවා මම මෙයාට අහලා මතක් කරන්නත් මට මේ කියන්නේ මම ආස නෑ ඒ කියන්නේ මම අර මට මෙයාගේ හිත රිදෙයි කියලාත් හිතෙනවා එකක් සහ මට අර නිතර එහෙම රිමයින්ඩ් කරන්න ආස නෑ මම ඒකින්ද මම වැඩේ දුන්නා බලන් හිටියා ඉතින් හදලා දෙයි කියලා හදලා දුන්නේ නෑ කියලා මෙයා බිසි මට තේරෙනවා ඒක නිසා කාලයක් ඉඳලා ඒක එහෙමම කාලේ වැලි තලාවට යට වෙලා ගියා ඊට පස්සේ පසන්නය දවසක් මට කතා කරලා මල්ලි අපි වැඩක් කරමු කියලා ඉතින් මගෝ අයියා මගේ ළඟ මෙලඩි එකක් තියෙනවා පරණ එකක් මම හදපු එකක් අයියට සෙට් නම් අපි ඒක අරගෙන කරමු කියලා එහෙම තමයි මං ධානයගේ songs ඔක්කොම නිකන් අර වතුරේක දාපු රබර් බෝල වගේ යට අල්ලන් ඉඳලා තමයි ටින් ගාලා එන්නේ උඩට ඉතින් එහෙම තමයි පසන්නයට දුන්නේ ඊට පස්සේ යාට අපිට ඒක සෙට් වෙන විදිහට මම ඒ වචන ටික ලිව්වා මේ ලියලා සින්දුව එළියට දැම්මා ඒ සින්දුවත් මේ හිතාගන්න බැරි විදිහට ජනප්‍රිය වුණා ගොඩක් ආදරේ වැළඳගත්තා ඉතින් අදටත් ඒ ආදරේ එලෙසම ලැබෙනවා ඉතින් මම ප්‍රසංග වල වුණත් මගේ හැම ප්‍රසංගයකම අනිවාර්යයෙන්ම මම ගායනා කරන ගීතයක් හිතවන්ති කියන්නේ ඉතින් ඔය විදිහට තමයි හිතවන්ති හදන්නේ අපි ඊට පස්සේ මේ මට අහන්න උන්නේ මේ දැන් ඕගොල්ලෝ ආදරය ගැන සෑහෙන කතා කරනවානේ කොහොමද මේ ඔයාලගේ ජීවිතේට ආදරේ දැනෙන්නේ අපේ ජීවිතේට ආදරේ පුදුම විදිහට දැනෙනවා අපි ඉතින් මිනිස්සුනේ අපි හරි ආසයි ආදරේට ඉතින් ආදරේ දැනෙනවා අපි ආදරේ විඳිනවා අපි දෙන්නම ආදරයට කැමතියි ඉතින් මේ හරි සුන්දර දෙයක් ආදරය කියන්නේ මිනිසුන්ට ආදරය ඕනේ කියන්නේ ආදරය කරුණාව දයාව ඒ දේවල් තමයි මිනිස්සුන්ව ජීවත් කරන මම දකින විදිහට අපි ඒ කියන්නේ ඒක කවදාවත් අපිට මේ මිනිහෙක්ගෙන් බලෙන් ගන්න බෑ අපිට ආදරේ ඕන ආදරේ දීපන් එහෙම බෑ කියන්නේ අපි මිනිස්සුන්ට ආදරේ අපි පුළුවන් තරම් පොසිටිව් එනර්ජි ආදරේ අපි මෛත්‍රිය එළියට දෙන තරමට තමයි අපිට ලැබෙන්නේ අනිත් පැත්තට ඉතින් අපි ඒක උපරිමයෙන් දෙනවා අපිට ඒක උපරිමයෙන් ලැබෙනවා
එහෙම තමයි ඒ කතාව යන්නේ. අපි ඊළඟ සින්දු දෙක හමු නේද? අන්තිම සින්දු දෙක නේද? අපි එහෙනම් හන්තානේ එක්ක කාලයකට කලින් අහලෙමු. අපි වින්දායේ පෙම්පාරේ සැලි සැලියන වාද තේරුණා ගිම්හානේ කල්ලල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල් පෙති පාට ගෑවුනේ නෑ ආයේ සිහිනේ ඡායා පාරාලායේ සිනා ඔබේ සිනා නැසුන දේද කීවේ මේ මන්දාරේ අපි ආගිය පාලු මාවතේ මංආවේ නැවතී මම පාර පිරුවා හන්තානේ නැවතී මම පාර පිරුවා හන්තානේ කාලේ ඔය මල් පාරේ නොහිඳුල්නෙත් කීමග ඉරිබින්දාවේ රතු තොල් පෙති පාට නෑ ආයේ කල්යල් බැලුවාට නෑ ආවේ සිහිනේ ඡායා පාරාලායේ සිනා නොවේ සිනා Sirilesea makivane sinase taravedana ita parane ded vedana santane mata nesuna ded kive me mandare api agiya palu mavate mamaave nevati mama para පාරන දේද වේදනා සන්තානේ මට නැසුන දේද කීවේ මේ මන්දාරේ අපි ආගිය පාලු මාවතේ මංආවේ නැවතී මම පාර පිරුවා හන්තානේ නැවතී මම පාර පිරුවා හන්තානේ කාලෙකට කලින් හමු නුඹ කොහෙද මාද සොරනු මේ බැල්ම මට නෑ පුරුදු ඉතුනේ තවන රැවටුන කරුණු කාලෙකට කලින් හමු නුඹ කොහෙද මාද සොරනු මේ බැල්ම මට නෑ පුරුදු ඉතුනේ තවන රැවටුන කරුණු හිතයන්තම්ම පිළිගනු ලැබුවේ රහසෙම හිතයි වෙනතක දිව්වේ තරහයි මමන වෙනතක ඇතුනේ නානන තරේ
සෙන්නේ යලි කවදා හෝ හමු නොවුනාවේ හිතවත් කමකෝ මම නැතන්නේ මුණ ගැහුනේ මා තව සෙව්වේ පාරකට කලින් හමු නුඹ කොහෙද මා තව සොයනු මේ බැලු මට නෑ පුරුදු හිතුනේ තවනේ ඇවටුන කරුණු හරි ඒ විදිහට තමයි ඉතින් අපි ඒ සෝංස් දෙකත් අහලා ආවේ. කලින් කිව්වා වගේම කියන්න තියෙන්නේ මට නම් වෙනසක් නැහැ. මම YouTube එකේ හරි වෙන කොහොම හරි ඇහුවා මෙතන ඇහුවා කියලා මට වෙනසක් නැහැ. ඒ විදිහට මේක දැනනවා. ඒ තරමටම රහයි. ඉතින් හන්තානේ මගේ කැමතිම සින්දුව. මගේ කැමතිම මගේ අංක 1 තියෙන සින්දුව අයියට සමහර අමතක ඇති අයියට. බට් මම ඒක අයියට කියලා තියෙන දවසක් මේ හේෂාන් අයව අයියා මේ ඉන්ටර්විව් කරපු එකකදී මම කියලා තියෙනවා. හේෂාන් අයියා ඊට පස්සේ අයියට කිව්වා ඇත්තටම මගේ ආසම සින්දුව හන්තානේ මහිරාගේ සින්දුව වලට ආසයි. හරිද? මං හන්තානේට ගොඩාක් ආසයි. මේ ඒක හරි රහයි ලස්සනයි හැමදේම. ඉතින් මේ මමත් අදටත් කැමතිම සින්දුව මෙයාගේ නම් මං හදපාරයක ඒ වුණාට නොස්ටැල්ජික් සින්දුව විදිහට nostalgic සින්දුවක් එක. ඒ කියන්නේ ඒක හන්තානේ තමයි ඒක එයාට රිප්ලේස් කරන්න බැරි වෙයි මං හිතන්නේ කවදාවත්. ඒ තරමට මේකේ විෂුවල් එක ගත්තත් එහෙමයි සින්දුවද ලිරික්ස්ද මෙලඩිද හැමදේම හරි අමුතු එකක් දැනෙනවා ඒක අහද්දි. කියන්නේ යුකි අයියා තමයි ඉතින් ඔගේ මැජික් කාරය. යුකීගේ වයිබ් එක කියන්නේ වෙනස පුළුවන් නම් යුකි අයියාවත් ගෙන්න ගන්න පොඩ්කාස්ට් එකකට ඔයාලට රිප්ලේස් කරන්න බැරි කෙනෙක් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මගේ කරියර් එක වෙනම පැත්තකට හරිච්ච සින්දුවක්. ඉතින් යුකි අයියාත් එක්ක වැඩ කරන්න ඉතින් එතනින් පස්සේ තමයි මට යුකි අයියා මාඳුර ගන්න ඔය සින්දුවත් එක්ක. ඉතින් යුකි අයියා තනිකර ඉතින් යුකි අයියා ගැන තමයි කතා කරන්න තියෙන්නේ මේ සින්දුව ඇතුලේ. ඒ කියන්නේ එතනින් පස්සේ මම මේ හිතන 15 හදනවා. ඊට පස්සේ දැන් අපි ඉදිරියට අපි ප්‍රසංගවල යුකි අයියා මා එක ස්ටේජ් එකේ perform කරනවා. ඉතින් මගේ ජීවිතේ අර දැන් ධ්‍යානයේ විතර රහත් හිමිවරුන් කියන සින්දුවෙන් ධ්‍යානයේ කියන කැරක්ටර් එක ලොකුවට එලියට එන්නේ නැහැ. මොකද මම වොයිස් කරනවා විතරනේ. ඒ සින්දුවේ ඉතින් ඔව් ඒ කියන්නේ මටත් මතකයි හන්තානේ ආවට පස්සේ තමයි අපි ධ්‍යානයේගේ කවුද කවුද මේ ධ්‍යාන වැඩේ තියෙන ඒ සින්දුව රිලීස් කරනකොට මම ඇමරිකාවේ. ඒකෙත් අයියා නෑ. ඒ වීඩියෝ එකෙත් මම නිකන් තප්පර ගානක චුට්ටක් චුට්ටක් හන්තානේ නොතිබින සමහරවිට මට හම්බෙලත් නැතුව ඔව් සමහරවිට අපි දෙන දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මම මිනිස්සෙක් විදිහට දැනගෙන ඉඳී. මෙහෙම ආටිස්ට් කෙනෙක් ඉන්නවා කියලා. අර ප්‍රොජෙක්ට් එකට අර සීනේ සොයායකට කතා කරේ ඒ සින්දුව නිසා. ඒක නිසා තමයි අපි මේ හැමදේම උනේ. ඉතින් ඒ සින්දුව හරි විශේෂයි. මේ ඒක ඇත්තටම නොස්ටැල්ජික්. එහෙම බැලුවොත් අයියට පර්සනලිත් එහෙමයි සින්දුවත් එහෙමයි. මේ ඒත් එක්කම අපි මහිර අයගේ සින්දුව පැත්තට යන් කාලයකට කලින්. කාලෙකට කලින් ඔය සින්දුව මං ඇත්තටම කැමති නැති සින්දුව වලින් එකක් මගේ. හරිද? ඒකට හේතුව ඒ කියන්නේ පර්සනල් හේතුවද නැත්නම් නෑ සමහර සින්දුත් එක්ක අපි යන ට්‍රිප්ස් තියෙනවනේ නංගි. ඒ ට්‍රිප්ස් සමහර සින්දු තියෙනවා. ඒ ට්‍රිප්ස් එක්ක සමහර වෙලාවට අපි තවදුරටත් ඒ සින්දුව ට්‍රිප් එකක් විදියට යන්න කැමති නැති. හැබැයි මං හරි ආදරේ සින්දුවක් ඒ වුණාට මෙමරීස් තියෙනවනේ. මෙහෙමයි. ඇත්තම කිව්වොත් එහෙම මට එහෙම හේතුන් නැහැ සින්දු හදන්න. එතකොට මං හේතු හොයන කෙනෙක් සින්දු හදන්න. මට හේතුවක් කාගෙන් හරි වුණොත් මං කට්ටියගේ කතා අහන්න හරි ආසයි. එතකොට කතා අහනකොට මාර විදිහට සින්දු ඇල්බම් ගීටින් හදන්න පුළුවන්. හොඳ හරි ලේසි ඒක. එතකොට මේ ඉතින් අපි දකින්න දේවල් තියෙනවා අපිට ඇහෙන දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දලා මං හරි අකමැති දෙයක් තමයි මිනිස්සු වෙනස් වෙන එක. ඒකෙත් පළවෙනි ටැග් ලයින් එකෙම කියන්නේ ඇයි වෙනස් වුනේ කියලා. කාලයකට කලින් හමුව නුඹ කොහෙද මාද සොයන. හරිම හෙන සරල සින්දුවක් ඒක. ඉතින් මේ වෙනස් වෙන්න එපා කියන එක තමයි මේ සින්දුව කියන්නේ. ලොකු කතාවක් නෑ එච්චර. ඒක හරි ලස්සනයි. ඔව් ලොකු කතාවක් නෑ කියන්නේ අර බිසි ෂෙඩියුල් එකක ඉන්න කට්ටියට දැන් මේ වගේ සින්දු අර අහලා ඉතින් ඒගොල්ලම තේරුම් ගන්න පුළුවන්. ලොකුවට හර බර දාලා අර කලින් විස්තර කරන්න ඕනේ නෑ. ඒක වෙනසක් සහ මම දකින්න ලොකුම දේ මේ හැම එකකම විෂුවල් ගත්තම ඒව හරි වෙනස්. මට නම් මම විෂුවල් එක ගැන පොඩ්ඩක් මතක් කරන්න. මට ලොකු උදව්වක් දුන්නා අපේ රෂාන් මල්ලි. එයා තමයි කරන්න ඕනේ මේකට වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා ඉවරලා මාව පොඩ්ඩක් පුෂ් කරන්න වැඩේට. හැබැයි මේ වීඩියෝ එක ඊට පස්සේ දෙන්නෙක් ඉන්නවා තව විශ්ව පෙරේරා
එයා තමයි මේකේ DOP පාර්ට් එක ඔක්කොම ටික කරන්නේ. එඩිට් එක කරන්නේ රෂාන්මයි. කවිත නංගිව මතක් කරන්න ඕනේ. සුපීරිම මට උදව්වක් ඒ නංගි ඒ වෙලාවේ කරේ. මොකද මට මොඩල් කෙනෙක් නැතුව හිටපු වෙලාව. මියුසික් වීඩියෝ එකට නංගි කතා කරා අද රෑ මගේ හෙට ෂූට් එක. ඒ කියන්නේ දැන් යම් කිසි ප්‍රශ්නයක් වගේ කළා එන්න හිටපු නංගිට ඒක මාරම සාධාරණ හේතුවක් නිසා එන්න බැරි වුණා. නැතුව ප්‍රශ්නයක්වත් මොකක්ද මේ සාම සාධාරණ හේතුවක් නිසා බැරි වුණා. කවිත නංගිට කතා කරා හරි අයියේ මාව ඔයාට සෙට්ද? එයා අහුවේ ප්‍රශ්නේ ඉතරයි මාව සෙට්ද? මම කිව්වා ඔව්. ඊට පහුවද ඇවිල්ලා හිටියා. උදේ පාන්දරම ගිහිල්ලා අපි ගවුම ගත්තේ. එදා වැඩේ උදේ ගවුම ගත්තේ. අරගෙන ඉවර වෙලා වැඩේ කරා. දවස් දෙකක් ෂූට් කරා. මගේ ෂොට්ස් ටික දෙවෙනි දවසේ ගත්තේ. අපි ඉතින් ට්‍රිප් එකකුත් ගිහලා මියුසික් වීඩියෝ එකකුත් කරගෙන ආවා හන්තානේ. හන්තානේ තමයි ඒක ෂූට් කරේ. හරි. ඔහොම තමයි. එතකොට හරබර කතා ටික රහ කතා ටික අපි කරගෙන ගියේ. තව රස කතා ටිකක් තියෙනවා. මේ අපි අන්තිමට ඇවිල්ලා තියෙන හින්දා ඒ ටික අහමු. අපිට දැන් මේ හම්බෙච්ච ප්‍රශ්න වලින් මේ ප්‍රසිද්ධ මාධ්‍ය අහන්න පුළුවන් ප්‍රශ්න ටික අපි පොඩ්ඩක් වෙන් කරගත්තා. ප්‍රථම ප්‍රශ්නය ගෙස් කරන්න පුළුවන්ද කවුද කියලා? මේවා අපිට අනුග්‍රහය දැක්වේ මේ සම්බන්ධයෙන්. එක්කෙනෙක් අනිවාර්යයෙන් රෂාන් වෙන්න ඕනේ. ෂුවර්. අනිත් එක්කෙනා හේෂාන් අයියා වෙනවා. ඔව් අනිත් එක්කෙනා හේෂාන්. රෂාන් අයියේ, හේෂාන් අයියේ. හරි. හරි. විතර නෙවෙයි. ඔය වගේ කුප්ප වැඩ කරන්නේ ඔය දෙන්න තමයි. මේ අහන්නම කියලා කිව්වා මේ ඇමරිකාවලදී පයින් ගිහිල්ලා මේ කකුලෝ කාලා එන්නේ කියලා. ඕක ඉතින් මෙහෙමයි. සීෆුඩ් කන්න ආසයි. හරිද? නෑ වැඩේ තියෙන්නේ එක සැරයක් මගේ තිබුණා සින්දුවක් නිම්නයි කියලා. ඒ සින්දුව හැදුවේ සුබූතිය අනුරාධ. ඉතින් එයාවත් මතක් කරනවා. ඊපස්සේ ඔක ලිව්වේ දිදුල තරුසර. ඉතින් ඔය දෙන්නත් එක්ක ඔය වැඩේ කරලා දැන් ඒ සින්දුව පොඩ්ඩක් හයි පිච් යන සින්දුවක් මට කැලිටි එකක් තියෙනවා. නෝට්ස් මට ටච් කරගන්නම බෑ. 3-4 පාරක් try කරා කියන්නම බෑ. ඊපස්සේ අපි පිච් එක කීයකට බැස්සුවා. ඒත් කියා ගන්න බෑ දැන් මාර ප්‍රශ්නයක්. ඊපස්සේ එදා මේ කොහොම හරි දවසක් මගේ යාළුවෙක් එක්ක මේ මම ගියා මේ හිතින ක්‍රැබ් ෂැක් කියලා කඩයක්. ඒකේ කකුල තින්නේ අර කඩාගෙන කන්න පුළුවන් ලොකු අර කින් ක්‍රැබ් වගේ එහෙම තියෙනවා. මම කකුල ටිකක් කාලා ඉස්සෝහෙම කාලා එදා මේ කාලා ගෙදර යනකොට සින්දුව කියනකොට අම්මට සිරි අර නෝට්ස් ටික එනවා ඊසි. මගේ උගුර නිකන් අර ඔය ඉස්සෙල්ලෝන්ගේ හොඳට නිකන් අර තිබාර කයිටින් පොතු ගෑලි ඔක්කොම ගියා. හොඳට නිකන් උගුර බ්‍රෂ් කරලා වගේ ගිහලා මම යන්නේ හොඳට නෝට්ස් ටික කියුණා. කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට වොයිස් කරා. එදායින් පස්සේ ඉතින් රෙකෝඩින් එකට කලින් හරි. දැන් මහිරු අයියට සෙල්ලම් බඩු ගන්න මාසෙට කීයක් වියදම් කරනවද? දැන් නම් ජීවිතේ බර ඇරුම්කම තේරිලා තියෙන හින්දා දැන් ගන්න නැහැ. ඒතර ළඟදී මේ අර එකක් ගත්තේ පොඩි කවරයක් එහෙම. මෙහෙමයි මම පොඩි කියන්නේ දැන් මියුසික් අපේ හොබි එක නෙමෙයිනේ. හොබි එකක් තියෙන්නත් එපේ මියුසික්ට. මේ රිමෝට් එකෙන් පදින කාර් තියෙන ඉතින් ඒවා ඉතින් සෙල්ලම් බඩු නෙමෙයි අතර මේ හොබි ග්‍රේඩ් වාහන. ලක්ෂ 4ක 5ක දැන් තියෙනවා. ඉතින් කාර් ඉතින් මේ ළඟදී කවරයක් ඔය ගත්ත එකක් ගත්තා ඉතින් ඒකත් ඉතින් සාමාන්‍ය ගානක් ඉතින් ඔව්. ඒ කවරේ සාමාන්‍යයෙන් සති 2-3කට සැරයක් කවරයක් ගන්නවා. නෑ. අප ගන්නවා තලා ගන්නවා ආයෙ ඕඩර් කරනවා. මේ පාර ගත්ත එක කැඩෙන්නේ අපි සෑහෙන්න නොදන්නා පැතිකඩ කතා කරලා ඒක ඔය නම එකක් කියුණාට ඒක මරු හැබැයි. මේ ආයි මහිරු අයගෙන් මම අහන්නේ මේ කියන දේ අහන්න නැතුව මේ යාළුවන්ට කොච්චර පාරක් මේ සුදු කොටි පෙන්නලා තියෙනවද? ඒක ඉතින් මාත් එක්ක යන කට්ටියත් එක්ක තමයි ඩේලි පේනවා අයියේ. මල්ලි ඩේලි පේනවා. මෙහෙමයි කොච්චර සුදු කොටි පෙන්නුවත් පරිස්සමට හැමදාම ගෙදර ගිහිල්ලා දානවා. සීරුමක්වත් අද වෙනකන් කරලා නැහැ. මට වාහනේ ෂුවර්. මාත් එක්ක බයිසිකල් වල යන කට්ටියද කට්ටියක් හිටියා ඔය මුල්ම කාලේ. කඳුළු මෙහෙම යන්නේ මචං. ඒ කඳුළු අර පහළට නෙමෙයි වැටෙන්නේ මෙහෙම කඳුළුට යන්නේ. ඔව් හැබැයි වාහනේ ටයිමින් යන්නේ. ඔව් දැන් වාහනේ ගත්ත දවස් ඉඳලා අද වෙනකන් බයිසිකල් එකෙන් පැදලා නැහැ. වාහනේ ගත්තට පස්සේ සුදු කොටි පෙන්නුවාට බය වෙන්න එපා. ඉතින් පරිස්සමට ගෙදර ගිහිල්ලා දානවා. අනිත් පොලිසිය නෑ එහෙම වුණත් ඉතින් කරදරයක් වුණත් පොලිසිය වෙනවා කියලා නෑ නෑ. හොඳ ඩ්‍රයිවර් ඒ වගකීම අරගෙන අත්තම කතාව කියන්න මම වාහනයක ඉක්මනට යන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඉතින් අපි යන ගමනක් කරේ මොකක් කරේ ඉතින් ඉක්මනට යනකොට ඉතින් මට ෂුවර් ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි ඉතින් යම් කිසි වේගයකට යනවා මට හොඳයි කියලා හිතනවා මට බැලන්ස් කරගෙන තමයි යනවා ඉතින් ඔව්. ඒක ඉක්මනට යනවා ඉතින් ඔව්. දැන් නයි ඉෂාන් කියන්නේ ආදරවන්තයාද මොකක්ද ඒ සම්බන්ධය? Oh my god. No way. හොඳට වාඩි වුණා පුටුවේ. ඉෂාන් මොන ඉෂාන් ගැනද කියන්නේ? දන්නේ මම දන්නේ ඔයා දන්නේ හරි.
නෑ ඉශාන් කියන්නේ වගේ අපේ හොඳම යාළුවා. මම ඉශාන් වඳුරගන්නෙත් මේ මනුස්සයා හරහා. ඉෂාන් ගැන හැමදේම කියන්න බෑ. එයා පාරේ බහලා යන්න එපා. ඔව් ඒක තමයි. ඉශාන් ගැන හැමදේම කියන්න බෑ. ඒ කියන්නේ මේමයි. ඉශාන් සහෝදරෙක් වගේ පට්ට හොඳ ගොල්ලෙක් අපේ දුකේ සැපේ අපි අපිට ළඟින්ම ඉන්න කෙනෙක්. අපි කරන ඕන වැඩකට අපිට ඇවිල්ලා සපෝට් කරනවා. මියුසික් වීඩියෝ එකක් වේවා අපේ යාළුවෙක් මලගයක් මගුල්ගයක් දාන ගිය ඕන දෙයකට අපිට ඉතින් ළඟම ඉඳන් සපෝට් කරන යාළුවෙක්. ඉතින් මිනිස්සුන්ට ඉතින් පද හදන්න බෑ අපිට පාවිච්චි. හදන්න එපා. ඔතලාවේ කිෂාන් කියන්නේ පට්ටෝ එල කොල්ලෙක්. මේවයි බලුවේ කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්. කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්. කිෂාන් අපිට ප්‍රශ්න නෑ ඒ වගේ. හරි මේ දැන් මට මේ දෙන්නගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ තාක්ෂණය දියුණු වෙන්න පටන් ගත්තට පස්සේ AI music ආවනේ දැන් ලංකාවටත් ගොඩක් AI music ඇවිල්ලා තියෙනවා. මොකද ඒක හිතන්නේ ඒක ලංකාවට වාසිදායකද නැත්නම් music industry එකට දියුණුවට ඒක වාසිද අවාසිද කොහොමද? අනිවාර්යෙන් වාසියක්. ඒක මං හිතන්නේ ඒ කියන්නේ ඒක අපි අර පාවිච්චි කරන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ AI කියන එක මිනිස්සුන්ගේ වැඩ මොන දේ කරා අන්තිමට end of the day අපි අපේ වැඩ ලේසි කරගන්න ක්‍රමනේ ඔය තාක්ෂණය කියන එකම අපි පාවිච්චි කරන මේවලම් tools හැමදේම කරන්නේ අපිට තියෙන ඒ දිනදා ජීවිතේ වැඩ කටයුතු ලේසි කරගන්න. ඉතින් ඕක අපභාවිතා කරන්නත් පුළුවන්. අපිට ඕක හොඳ විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් AI කියන්නේ අපිට ගොඩාක් අපේ දේවල් ලේසි කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මියුසික් පැත්තටත් ඒක හොඳ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් ඔහොම දීර්ඝ සංවාදයකින් පස්සේ අපි දැන් අවසානයට ඇවිත් තියෙන්නේ. මේ ඊට කලින් මං අහන්නම් අයියලා දෙන්නගෙම මේ මං හිතන්නේ අලුතෙන් එන්න ඉන්න අප්කමින් සිංගර්ස්ලට හොඳටම ඇඩ්වයිස් දෙන්න පුළුවන් දෙන්නේ කේක අපි එහෙම කියන්න හේතුව අර මං කලින් කිව්වා වගේ රියැලිටි ෂෝස් වලින් ඇවිල්ලා අර එහෙම ඇවිල්ලා නෙමෙයි. ඔයාලගේ දේවල් කරලා සහ අවුරුදු ගානක මහන්සි ඒ ඇතුලේ. තාම පිටිපස්සෙන් Tamanගේ এডুকেෂන් ඇකඩමික් දේවලුත් කරගෙන මේ දේවලුත් කරගෙන කොහොමද මේ ආපු ගමන ගැන එන්න ඉන්න අයට කියන්න. ගෙදරත් බැලන්ස් කරගෙන නේ. කොහොම බැලන්ස් කරන්නේ? බැලන්ස් මන්නේ බැලන්ස් කිව්වට එහෙමකට ඒ කියන්නේ මෙහෙම ගහපු මැච් එක කොහමද දින්න එහෙම එකක් දුන්නේ? තාම දිනලා නැහැ. තාම ගොඩක් දුර යන්න තියෙනවා. හැබැයි අපි අර පිටිපස්ස ඇරලා බලනකොට සතුටු වෙන්න පුළුවන් ප්‍රෝග්‍රස් එකක් අපි දෙන්නම කරන් තියෙනවා. ඉතින් මට සරලවම කියන්න තියෙන්නේ මේකත් මට කිව්වේ අපේ මේ මෑතකදී ඉතින් මේ අපේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණ ගායන ශිල්පිනියක්. එයා කිව්වේ මම කියන්නේ ඒක. ආ කියන්නේ නෑ නෑ කවුරු කිව්වත් අපි ඔයාලා අහගෙන ඉන්නේ වටින අදහසක්. ඒ කියන්නේ පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ කැටලොග් එක හදන්න. කැටලොග් එක ග්‍රෝ කරන්න උත්සාහ කරන්න. මට මිස් වෙන කැලටි වයිඩ් කරන්න. මොකද අපි ජීවිතේ අපි කවදා හරි ඒ කියන්නේ එක රයින් ජනප්‍රිය වෙන්න පුළුවන් වාසනාවත් එක්ක හෝ තමන් කරන දේවල් එක්ක හිට වෙන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් අර සෝඩා බෝතලේ කැඩුවා වගේ එහෙම වෙලා ඔක්කපාට පීක් වෙලා ආයෙ ඩංගා යනවට වඩා අර ස්ලෝ ඇන්ඩ් ස්ටෙඩි ගමනක් යන එක තමයි හොඳ. කවදා හරි දවසක ඔයාට ඒ ස්පොට් ලයිට් එක වැටෙනකොට ඔයාගේ පිටිපස්සේ ලොකු කැටලොග් එකක් ඔයාගේ ලොකු ප්‍රොෆයිල් එකක් ඔයාගේ ලොකු බේස් එකක් තිබුණොත් එදාට ඔයාට පට්ට සොලිඩ් චලිතයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව අර එකපාර නිකන් ක්ෂණික නූඩල්ස් වගේ එකපාරින් මේ වෙනවට වඩා පිකප් වෙනවට වඩා මේ පුළුවන් තරම් ක්‍රියේට් කරන්න කන්සිස්ටන්සි එක තියාගන්න. අතාරින්න එපා ගිව් අප් කරන්න එපා. මේමයි අපිට මමත් දැන් ෆුල් ටයිම් මියුසික් කරාට මමත් අවුරුදු ගාණක් ඇමරිකාවේ ඉඳන් මම රස්සා කර කර තමයි මියුසික් කරේ. මගේ ජීවිතේ මම ෆුල් ටයිම් ඉගෙන ගත්තා. ෆුල් ටයිම් ජොබ් එකක් කරන ගමන් මියුසිකුත් කරා සැටර්ඩේ සන්ඩේ. මගේ ජීවිතේ මම ගෙවුවේ කොහොමද කියලා මේ මිනිස්සු දන්නවා. මම උදේ 7ට සමහරවිට උදේ 6ට 4 නැගිටලා රාත් 12 වෙනකන් non stop මම වැඩ. ගෙදර ආයෙ නිදා ගන්න කෙනෙක් එකම යුනිෆෝම් එකෙන් මම කැම්පස් ගියත් මගේ වර්ක් යුනිෆෝම් එකෙන්. එහෙම මම කැම්පස් එකට ජීවිතේට මම ලස්සන සපත්තු දෙකක් ජීන්ස් දාලා එහෙම ගිහිල්ලා නැහැ. මම වර්ක් යුනිෆෝම් එක හැමදාම එකම ඇඳුම මිනිස්සු බලලා මොකද්ද උඹට වෙලා තියෙන්නේ කියලා. ඒ වගේ කමිට්මන්ට් ඒ වගේ සැක්‍රිෆයිසස් එක තමයි මම මේ ගමන ආවේ. එහෙම ඇවිල්ලා එක තැනකදී මට අර ස්ටෙබිලිටි එක හැදුනා. හරි දැන් මට මියුසික් ෆුල් ටයිම් කරගෙන යන්න පුළුවන්. මට මියුසික් කරලා හම්බ කරලා ගේමක් ගහගෙන යන්න පුළුවන්. ඒ තැනට මං ආවා. ඉතින් එතන එනකන් ආපු ගමන ලේසි වුණේ නැහැ. මාර අමාරුයි. ඉතින් මට බලන් ඉන්න අයට කියන්න තියෙන්නේ කන්සිස්ටන්සි එක තමයි කී එක. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න, ඔයගොල්ලෝ ක්‍රියේට් කරන්න. පුළුවන් තරම් ඔයාලගේ කැටලොග් එක ඩෙවලොප් කරන්න. කවදා හරි ඔයාලට ස්පොට් ලයිට් එක වැටෙන්න දවසට ඔයාලා පෙන්වන්න දෙයක් රෙඩි කරලා තියාගන්න. මම මේ එක දෙයක් නිසා නෙමෙයි මගේ පිටිපස්සේ ලොකු ස්ටෝරි එකක් තියෙනවා. ඒ හැමදේම එළියට දාන්න පුළුවන් මට්ටමට ඩෙවලොප් කරගන්න. අය කියපු ටීම තමයි කියන්න තියෙන්නේ. මං ඒ ටිකමයි කියලා වැඩන්නේ මං ඇඩිෂනලි පොඩි දෙයක් කියන්නම්. අර කාලයත් එක්ක ටික කාලයක් යනකොට
දැන් අය ඉස්සෙල්ලා කිව්වා වගේ ට්‍රෙන්ඩ්ස් හැදෙනවානේ. ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරනවා කියන එක කරාට කමක් නැහැ. ඉතින් ඒ කාලේට වැඩිපුර මිල්ලුමක් තියෙන දෙයක් නේ. කරාට කමක් නැහැ. හැබැයි ඉස්ලාම අර මං කිව්ව කලින් එක වගේම සිග්නේචර් එකක් හදාගන්න තමන්ට. මොකද තවත් ධ්‍යාන හේවගේ කෙනෙක් වුණාට වැඩක් නැහැ. තවත් මහිරු සේනාරත්න කෙනෙක් වුණාට වැඩක් නැහැ. මම කියන්නේ ඔයා වෙලා ඉස්සල්ලාම යුනික්නස් එක හදලා ඉන්න. මොකද එතකොට තමයි ඔයාට ඩිමාන්ඩ් එක හම්බෙන්නේ නේ. නැත්තම් උදාහරණයක් විදියට අයියා කරන සින්දුම නම් මමත් කරන්නේ අපි දෙන්නගේ විවිධත්වයක් නැති වුණොත් එහෙම එක්කෙනෙක්ගේ සින්දුව හොවනම් ඇතිනේ. දෙන්නගේම ආයමතුෙන් අහන දෙයක් නැහැනේ. මම කියන්නේ ඒකයි විවිධත්වය කියන දේ තියාගන්න තමන්ට ගැළපෙන විදිහට සිග්නේචර් එක හදාගන්න. ඒක හදාගෙන try කරන්න. තව පොඩි දෙයක් කියන්න කාලයත් එක්ක විවිධ මිනිස්සු හම්බෙයි. මිනිස්සු කියන්නේ හරි හොඳ වගේම සමහර වෙලාවට කට්ටියගේ මයින්ඩ්සෙට්ස් ටිකක් අමුතු පැති වලට ගෙනියන්න පුළුවන් වර්ගයක්. අපිට හම්බෙන අනිත් සත්වයන්ට වඩා නේද? ඉතින් අපි කියන්නේ පෙට්ස්ලා කියලා ගන්න මේ ඇත්තටම අපිට දේවල් සමහර වෙලාවට අපේ ගෙදර ඉන්න අපේ සුරතලාට කියන්න පුළුවන්. හැබැයි මිනිසුන්ට කියන්න බයයි. මොකද ඒවා කොයි විදියට පාවිච්චි වෙයිද අනාගතයේදී කියන දේ අපිට ලොකු බයක් තියෙනවා. ඒ නිසා හොඳ මිනිස්සුත් එක්ක ආශ්‍රයක් තියාගන්න. ඒ කියන්නේ දැන් මං ඉස්සලා කිව්වා වගේ මට ජීවිතේ හම්බෙච්ච හොඳම පුද්ගලයෙක් මේ. එතකොට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න කියලා කිව්වේ බුදුහාමුදුරුවෝනේ. ඉතින් ඔක අපි අමුතුවෙන් ආයේ කියන දෙයක් නෑ. වාගේ සර්කල් එක පොඩි වුණාට කමක් නෑ. ඒ සර්කල් එක ඇතුළේ ඉන්න පිරිස හොඳ කට්ටියක් ආශ්‍රය කරන්න. එතකොට ඔයාට මූවමන්ට් එකක් දැනේ. මම ඉස්සරහට විතරයි යන්න කියලා. හැබැයි ආශ්‍රය කරන පිරිස වැඩි වෙලා ඒ කට්ටිය අවුල් වුණොත් එහෙම ඔයාට මේ මූවමන්ට් එක දැනෙන්නේ අනිවාර්යෙන් බෑක්වර්ඩ්ස්. ඔච්චරයි දෙන්න තියෙන්නේ. ඉතින් ඇඩ්වයිස් එකක් විදියට. හරි මේ බලන් ඉන්න කට්ටිය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයාලගේ ආදරේ හින්දා තමයි අපේ මේ වැඩි ලස්සනට ගලාගෙන යන්නේ මේ. අනිවාර්යෙන්ම. ඔව් ඇත්තට මේකත් කියනවා ඔය දෙන්න නියමයට ප්‍රෝග්‍රෑම් එක කරනවා. හරි ඉතින් මේ විදිහට අද පොඩ්කාස්ට් එපිසෝඩ් එකේ අන්තිමට අපි ඇවිල්ලා ඉන්න. ඉතින් කියන්න ඕනේ ධ්‍යානයේ thank you so much. බිසි ෂෙඩියුල් එකක් තියාගෙන ඊයින්ඩ් එකේනේ අපි ඉන්නේ. ඉතින් මේ අපිට ටයිම් එක දුන්නාට ස්පෙෂලි අපේ channel එකට. අපේ channel එක. ඒක විශ්වාස කරලා ආවට thank you so much ධ්‍යාන අයියට. ඒ වගේම මහිරු අයියා මට ගොඩාක් උදව් කරලා තියෙනවා මගේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් මේක මතක් කරන්න ඕනේ. මහිරු අයියටත් ගොඩාක් ස්තුතියි ආවට. හරිම සතුටුයි අද මම කැමති සිංගර්ස්ලා දෙන්නෙක් එක්ක මට මේ විදිහට පොඩ්කාස්ට් එක කරන්න පුළුවන් වෙච්ච එක ගැන මම හිතනවා කනිෂ්කටත් එහෙම. මට සෑහෙන සතුටුයි. හරිම කෙටියෙන් උත්තර දෙනවා. මට ආසයි මෙයා ඒක ප්‍රැක්ටිස් කරන්න. ඒ කෙටියෙන් උත්තර දෙන විදිය. මට තාම හිතා ගන්න බෑ කොහොමද එච්චර එහෙම වුණොත් බෑනේ දැන්. එහෙම වුණොත් ගැලපෙන්නේ නැහැ. මේ හොඳම විදිය. නෑ ඇත්තටම මොකද ඔය දෙන්න හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා. බොහොම ස්තුතියි අපි දෙන්නට ආරාධනා කරාට. ඒ වගේ මල්ලි නංගි thank you so much අපිට කරලා දෙන්න. මේ බොහොම අර ෂෝට් නෝටිස් එකකට අක් ගාලා ඇවිල්ලා මේ අපිට දුන්න සපෝට් එකට. ඉතින් මම මේ අන්තිමයෙන් මං කියන හේෂණ අයවේ රෂණ අයවේ මතක් කරන්න ඕනේ. මොකද මම හේෂානා රෂානා බලා ගන්නම් අපි ප්‍රෝග්‍රෑම් එක පස්සේ මතක් කරනවා කොහොමද. හේෂණ අය හරහා තමයි මම මහිරු අයවේ ධ්‍යාන අයවේ දෙන්නාම අඳුනගත්තේ. ඊට පස්සේ කනිෂ්ක අඳුනගත්තේ. අපි කට්ටිය ඉතින් එහෙම එකතු කරපු එකට තෑන්ක් අපි අතර කරනවා. මෙන්න ඕන මනසෙක් ඉතින් අද අපි අතර නෑ ජපාන ගිහිල්ලා. අපි මේ මනුස්සයා මෙයා ඔය කතාව කියනවම හරිද මේ ළඟදී වෙඩින් එකකට දීලා මේ අපේ අයියා කෙනෙක්ගේ අපේ ළඟම අයියා කෙනෙක්ගේ වෙඩින් එක මැගලා ඕක ඉතින් ධ්‍යාන අයියත් මේ වෙලාවේ අපි අතර නෑ. ඒ කියන්නේ මේ ජීවතුන් අතර ඉන්නවා ඉන්නේ ඇමරිකාවේ. එහෙම ඕකමයි කියන්නේ මෙයා. හරි මේ අපිට එන්න මතක් වෙන මනුස්සයෙක් ඉතින් හේෂානා අපේ අයියා කෙනෙක් වගේ තමයි ලංකාවට එන්න කියලා හැම පාරම පාරම එන්න කියලා කියනවා. ආරාධනා කරනවා. හිටිය ඇති රටට වෙලා. ඔව් අද thank you so much එහෙනම් වල දෙනට. ඒ වගේම හිරාන්‍යා තිලිර and අනුපම මේ හරිම ලස්සන වැඩක් කළාද අපි. අපි මේ තුන්දෙනාගෙත් මේ TikTok මේ YouTube profile එක යටින් දාමු. ඒගොල්ලන්වත් follow කරන්න. ඒගොල්ලන්ගෙත් වැඩ බලන්න. සහ දිගටම එකතු වෙලා හිටියොත් මේ තුන්දෙනාගේ වැඩ ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. අපේ gratitude එක අපේ විදිහට දෙනවා. මෙයාලගේ channel එකත් subscribe කරන්න හැමෝම. හරි කනේ. අපේවත් subscribe කරන්න. අපේවත් follow කරන්න කවන්න නැහැ. අපි මේ සතින් යවන්නේ නේද? අද තියෙනවා පොඩි gift එකක්. බොහොම ස්තුතියි. මම මේක පාස් කරන්නද ඇයට? බොහොම ස්තුතියි. thank you. කනිෂ්ක ගානේ තමයි ඉතින් මේ gift එක. හරිද? thank you so much. ඉතින් අපිත් එක්ක දිගටම එයි කියලා අපි හිතනවා. අපි මේ තුන්දෙනාගෙන උතාම පොඩ්ඩක් මොකද හිතන්නේ කියලා අද. අර එයි පොල්. නෑ මේ
ඔව්. දෙයන් අයයි මහිරු අයයිත් එක්ක වැඩේට කවුරු හරි කමන්නේ එහෙනම් හිරන්න. හිරන්නේ කියන්නේ හරි. මගේ ෆස් ටයිම් තමයි පොඩ්කාස්ට් එකක මෙම වලි ප්ලේ කරන්න ආවේ. ඉතින් දෙයන්න අයයි මහිරු අයයි මම දැන් ටික කාලෙකින් ඉඳලා අඳුරනවා. ඒත් මම අඳුරගත්තේ මෙයාලව සිහිනේසර් ගෲප් එකේ. ඉතින් බලන්න මේ ගෲප් එක කොච්චර වටිනවද රණුරයි අපි කරමු ආයෙක ප්ලීස්. මේ ලස්සන කියන්නේ දක්ෂ ළමයි ටැලන්ටඩ් නෝ බොහොම ලස්සන වැඩක් ඒක. ඉතින් අපරාධේ නවත්තන්න පවිතිකට කරගෙන යන්න ප්ලීස්. ඉතින් ඇත්තටම පොඩ්කාස්ට් එකට ජොයින් වෙන්න හම්බෙච්ච ගැන ගොඩක් සතුටුයි. ඉතින් කනිෂ්කා අයියා තමයි මටත් ඉන්වයිට් කරේ කැමති නම් එන්න කියලා. ඉතින් මේක ගොඩක් හොඳ ඔපචුනිටි එකක්. මටත් ආටිස්ට්ලාගේ ඇත්තටම අපි ධාන අයව මහිරු අයව දැනගෙන හිටියට මේ එයාලගේ ස්ටෝරීස් දන්නේ නැහැනේ. සොන්ග්ස් වලට තියෙන බෑග්ග්‍රවුන්ඩ්ස් ඒ මොනවද දන්නේ නැහැනේ. ඉතින් ඇත්තටම හරිම රසවින්දා ඇත්තටම. අපි පොඩ්කාස්ට් එක රසවින්දා. ඉතින් ඔයාලා දෙන්නත් හොඳටම කරනවා පොඩ්කාස්ට් එක. ඉතින් සතුටුයි. thank you so much. ඉතින් මේ විදිහට හරිම ලස්සන හැබැයි පොඩ්ඩක් දිග කාලයක් අපි ගත කරා. ඒකට කමක් නැහැ මං හිතනවා අපි enjoy කරා වගේම අපිව අහන බලන ඔයත් අපිව enjoy කරයි කියලා. ඉතින් මේ වගේ ලස්සන එපිසෝඩ් එකකින් ආපහු අපි හම්බෙමු. එතකන් අපේ channel එක කනිෂ්ක නානායක්කාර production subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන්ම අපේ කනිෂ්කගේ ප්‍රොඩක්ෂන් එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි දැනට ගිහින් යන්නම් ආපහු හම්බෙනකන්.